හරි ගන්නකොද? ඉතින් අද අපිට තියෙනවා ලස්සන පාඩමක් ජීවන චක්‍ර. එදා සමහර ළමයි සම්බන්ධ වුණා ඒ ක්ලාස් එකට. මේ ඔන්ලයින් නම් සම්බන්ධ වෙච්ච අය මම දැක්කේ නෑ මේ විශේෂයෙන් ගමු. දැන් කතාව නවත්තලා වැඩේට එන්න. මොකද්ද මේ ජීවන චක්‍රයක් කියන්නේ? ඔව්. අන් ඊට පැති කතා කරන්නේ නැතුව. ජීවන චක්‍රයක් කියන්නේ මොකද්ද? මේ ජීවියක උපතේ සිට ජීවියක උපතේ සිට ජීවියක උපදිනෝ. ජීවියෙක් මොකේ සිටද? උපතේ සිට තම ජීවිත ආගන්න දැන් කතා ඔය මං කියවනේ කතා කරන්න එපා. ඕන තරම් මට ඈතට දාන්න පන්ති දානවා. කතා කරොත් මේ තැන් වලට දානවා. හරි. හොඳට ආගෙන ඉන්න දැන් පාඩම් ගන්නවා මේවා. අද ඔක්කොගෙම වගේ ගන්න පුළුවන් මෙතන. ළමයි ටික කඩුවේදනේ. ඔව්. ජීවියක උපතේ සිට ආගන්න. ජීවියක උපතේ සිට තම ජීවිත කාලය තුල ගත කරන විවිධ අවදියෝ අවස්ථා අනුපිළිවෙලට අපි කියනවා ජීවන චක්‍රය. විවිධ අවදියෝ අවස්ථා අනුපිළිවෙල. දැන් අපි ගත්තොත් ඇත්තටම
අපේ ජීවිතෙත් එහෙම අවදි තියෙනවා. ළමා අවදිය, යෞවන අවදිය, මැදි වයස, ඊට පස්සේ මහලු අවදිය. එහෙමත් තියෙනව නේද? ඒ වගේ අවදි තියෙනවා. අපි කියනවා ජීවන චක්‍රය කියලා. අපි ඒක කොටස් වලට කඩා ගමු. පාඩම් කරන්න එපා ඉස්සෙල්ලා නේද? ඔන්න කොටස් වලට කැඩුව බලා ගන්න. ඔන්න දැන් ඔකේ කීයක් තියෙනවද රූල්? 1 2 3 4. ඒත් අපි කියනවා ජීවියක උපතේ සිට තම ජීවිත කාලය තුල පසු කරන පසු කරන විවිධ අවධියෝ අවස්ථා අනුපිළිවෙල එම ජීවියාගේ ජීවන චක්‍ර ලෙස හැඳින්වේ. ඉතින් අපි කොටස් 4කට බෙදලා පාඩම් කරගමු. ඔබට පාඩම් කරන ලේසියෙන් තමයි මම කොටස් 4කට බෙදුවේ. ඔබට ඕන නම් දිගට ලියා ගත්තත් කමන්න. ලියා ගන්න. ඔව් ගන්නවා. පාඩම් කරනවා. පාඩම් කරනවා. ලියන්න. දැන් මේක එදා ගොඩක් ළමයි හිටියා මම හිතන 3 4 දෙනෙක්ම ආවා මේ පන්තියේ. ගිය සතියේ. ඉරිදා. අපි මේ පාඩම මම දැන් සම්පූර්ණයෙන් ඉවර කරා. ඔව්. අනිපිල කියලා වචන ඕනේ මම. ජීවියක උපතේ සිට තම ජීවිත කාලය තුළ පසු කරන විවිධ අවධියෝ අවස්ථා අනුපිළිවෙල එම ජීවයාගේ ජීවන චක්‍රය. එන්න පොඩ්ඩක්. දෙකම එකට ගමු නේද? ඕකයි තව රූපාන්තරණය කියලා තියෙනවා දෙකම එකට ගමු. එතකොට ලේසි. හරි අත උස්සන්න ඕනේ ලියා ගන්නකො ඉස්සෙල්ලා. රූපාන්තරණයත් කියලා දීලා දෙකම එකට ගමු. ඒක ලේසි. නැත්නම් එකින් එක වෙන වෙනම ගන්න ගියාම. එතකොට ඔය ප්‍රශ්නේ රවුම් කරගන්න කටපාඩම් ටෙස්ට් එකක් විදිහට දෙන ඕක. රවුම් කරගන්න මේ ප්‍රශ්නය කටපාඩම් ටෙස්ට්. හරි දැන් බලන්න ලියලා ඉවරයිනේ හැමෝම. හරි. දැන් ඔන්න බලන්න චක්‍ර. මේ මැඩියාගේ ජීවන චක්‍රය අපිට පේනවා මැඩියාගේ බිත්තර දානවා. බිත්තර වලින් ඉස්ගෙඩිය එනවා. ඉස්ගෙඩියගෙන් සූඹුල් ගෙම්බා එනවා. මීයාගේ දැන් බලන්න මේ මැඩියාගේ ජීවන චක්‍රයේ අවධි තුනක් තියෙනවා. තුනන් විතරම හතරක් තියෙනවා. මේක දාලා තියෙන තුනයි. ඔව්. එතකොට චූටි නැට්ටක් තියෙන මැඩි අවස්ථාවක් තියෙනවා ෆ්‍රොග්ලට් කියලා. ඒක මේ දාලා නැහැ. එතකොට ආගන්න මට කියන්න මේ එක එක අවධි බාහිර ස්වરૂපය සමානද වෙනස්. මුගේ අවධි තුන බාහිර ස්වરૂපය වෙනස්. මීයා චුට් බාහිර ස්වરૂපය සමානයි වෙන්නේ මොකද ඌව විශාල වෙන එක විතරයි. හරි? ඊළඟට කැරපොත්තගේ ජීවන චක්‍රය බාහිර එක එක අවධි සමානද වෙනස්. මේ බිත්තර අවධිය මේ ශිශු අවධිය. ශිශු අවධිය ශිශුවා. ඌට දැන් මේකයි වෙනස ප්‍රධාන වෙනසක් තමයි මෙයාට පියාපත් නැහැ මෙයාට පියාපත් තියෙනවා. හරි? පාට සුළු වශයෙන් වෙනස්කම් තියෙන්න පුළුවන්. ඊළඟ මදුරුවාගේ මේ පැහැදිලිවම බිත්තර මේ කීටයා පිලවා සූඹුලා මේ එකිනෙකට වෙනස් බාහිර ස්වරූපේ. එතකොට මේ සෙට් එකෙන් මෙයාගේ විතරක් බාහිර ස්වරූපය එකිනෙකට වෙනස් වෙන්නේ නෑ. එක එක අවදි වල ලොකු වෙන එක තමයි වෙන්නේ. අපිත් ලොකු වෙනසක් වෙන්නේ නෑ. පොඩි වෙනස්කම් වෙනවා. නමුත් රැවුලෙන ඒවා ඒ වගේ වෙනස් වෙනවා. නමුත් ලොකු වෙනසක් වෙන්නේ නෑ මේ බැලුවම එන්න වෙනසක් වෙන්නේ නෑ. දැන් ඔබට පේනවානේ දැන් බිත්තරේ වගේ නෙවෙයි මේ මහා එක එන වෙනස් නෙමෙයි. සූඹුලා එන්නම වෙනස්. කියන එකට හොඳටම වෙනස්. හරි? ඊළඟට අපි ගත්තොත් ශාක. ශාක වල තියෙනවා බීජය, පැලය, විශාල නැත්නම් පරිණත ශාකය. කියලා අවස්ථා කීපයක්. රයිට්. දැන් අපෙන් අහනවා මේ බලන්න එහා පැත්ත. ඊට දක්වන ලද ජීවීන්ගේ ජීවන චක්‍රයේ විවිධ අවධිවල රූපීය වෙනස්කම් දැකිය හැක්කේ කවර ජීවීන්ගේද? කාගේද මට කියන්න මේ වෙනස්කම් දකින්න පුළුවන්? මැඩියාගේ තියෙනවා. මදුරුවාගේ තියෙනවා. කැරපොත්තගේ තියෙනවා. ආලියන්. අපි ශාක ගැන කතා නැහැ. ඔව්. දැන් මෙතන තියෙන එකෙන් යන්න. මැඩියා කැරපොත්තා මදුරුවා. මේ මෙතන තියෙන සෙට් එකෙන්
එක එක අවදි එකිනෙකට වෙනස් අය ඉන්නේ මැඩියා කැරපොත්තා මදුරුවා. අනිත් අයගේ අවදි සමානයි. හරි ළමයි මේ ආගන්න. කිසියම් ජීවියෙකු එම ජීවියාගේ ජීවන චක්‍රයේ එක එක අවදි මේ අවදි එකිනෙකට වෙනස් බාහිර ස්වරූප පෙන්눔 කරනවා නම් එකිනෙකට වෙනස් බාහිර ස්වරූප පෙන්වන්නු කරනවා. අපි ඒකට කියන්නේ රූපාන්තරණය. රූපාන්තරණය. හරි. ඉතින් රූපාන්තරණය කියන්නේ මොකද්ද? කිසියම් ජීවියෙකු එයාගේ ජීවන චක්‍රයේ එක එක අවස්ථාවලදී බාහිර ස්වරූපය එකිනෙකට වෙනස් බාහිර ස්වරූප පෙන්눔 කිරීම අපි කියන රූපාන්තරණය. ඔකටත් ඊට කීයක් දීලා තියෙනවද? 4යි නේද? කඩලා ලියන්න. කිසියම් ජීවියෙකු තම ජීවන චක්‍රයේ විවිධ අවස්ථාවලදී එකිනෙකට වෙනස් බාහිර ස්වරූප පෙන්눔 කිරීම. ඔකත් පාඩම් කරන්න ඕනේ. දැන් ඕකත් රවුම් කරගන්න ඔය ප්‍රශ්නෙත් ඔන්න පාඩම් කරන්න එන එකක්. ඈ කටපාඩම් ටෙස්ට් එකට දෙන එක. පාඩම් කරන්න ඕකත් අවශ්‍යයි. හරිද? ඊළඟට අහනවා අපි පාඩම් කරන ටික ඔක්කොම එකට ගමු ඈ. මේ චූටි චූටියව තියෙන්නේ. ඊළඟට අහනවා බොහෝ විට රූපාන් මේ විදිහට එක එක අවදි වෙනස් ජීවීන් කවුද මේ ගොඩක් එකිනෙකට අවදි වෙනස් දැන් මේ ජීවීන් කවුද කියලා අහනවා. සාමාන්‍යයෙන් උභය ජීවීන්. නාලියන් උභය ජීවීන්. මම මේක දාන්නම්. උභය ජීවීන් සහ කෘමීන්. ඒගොල්ලෝ තමයි ගොඩක් වෙලාවට මේ රූපාන්තරණය පෙන්වන්නේ. අවදි වෙනස් වෙනස් අවදි තියෙන ජීවන චක්‍රයක් පෙන්වන්නේ. උභය ජීවීන් සහ කෘමීන්. උභය ජීවීන් සහ කෘමීන්. ඊළඟට කියනවා රූපාන්තරණයේ ආකාර දෙක. ළමයි රූපාන්තරණයේ ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි සම්පූර්ණ රූපාන්තරණය අනිත් එක තමයි අසම්පූර්ණ රූපාන්තරණය. එහෙනම් මේ අවස්ථා දෙක ලියමු. සම්පූර්ණ රූපාන්තරණය අසම්පූර්ණ රූපාන්තරණය. රූපාන්තරණයේ අවස්ථා දෙකක් තියෙනවා. අවදි දෙකක්. අවදි නෙමෙයි ඇත්තටම රූපාන්තරණයේ විදි දෙකක්. එකක් සම්පූර්ණ රූපාන්තරණය අනිත් එක අසම්පූර්ණ රූපාන්තරණය. සම්පූර්ණ රූපාන්තරණය අසම්පූර්ණ රූපාන්තරණය. හරි. අපි ඔය දෙකක් ලියලා ඒකත් පාඩම් ගමු එකපාර. ඒතකොට වැඩි ඉවරයි. හතරක් එකපාර පාඩම් ගන්න තියෙනවා. සම්පූර්ණ රූපාන්තරණය අසම්පූර්ණ රූපාන්තරණය. දැන් මොකද්ද ළමයි මේ සම්පූර්ණ රූපාන්තරණය කියන්නේ? ඕන අපි රූපයකට යන්. එයා පැත්ත පෙන්නන්න. එයා පැත්ත පෙන්නන්න. සම්පූර්ණ රූපාන්තරණය. තියෙනව නේද ඔයාලට මෙන්න මේ වගේ රූපයක්. කොහොම මේ වගේ එකක්. දැන් බලන්න මෙයාගේ මේ සමනලයාගේ ජීවන චක්‍රය. ඒකේ තියෙනවා බිත්තර. බිත්තර වලින් එළියට එනවා කීටයා. කීටයාට තව නමක් කියනවා සමනලයාගේ දලඹුවා. ඊට පස්සේ පිලවා. ඊට පස්සේ කවුද? මෙයාම තමයි පොඩ්ඩක් තටු ගසලා ආවම කවුද? සූඹුලා. කෝෂය ඇතුළේ එයාගේ ගැජමැටික්ස් ටික හැදෙනවා. දැන් ඕගොල්ලෝ අම්මයි බඩ ඇතුළේ ওই මූණ කටේ ටික හැදෙනවා වගේ තමයි. ඒක ඇඟ ඇතුළේදී අලුතෙන් සෛල හැදිලා පියාපත් දෙක ඇවිල්ලා ඒ ඔක්කොම නිර්මාණය වෙන කෝෂය ඇතුළේදී. ඒක අපිට පේන්නේ නැහැ. ඇතුළට යන්නේ දලබේකුණාට එළියට එන්නේ කවුද? සමලේ තට්ටු දාලා නේද? සුණ්ඩාව හැදිලා. ඊටපු එක ඇතුළට ගියේ කාට සුණ්ඩාවක් තිබුණාද? නෑ දැන් ඉස්සරට කතා කරමු ඈ. ඕක ලකුණු කරගන්න. රූපය රූපේ බිත්තර වලින් කීටයා එනවා, කීටයාගෙන් පිලවා එනවා, පිලවාගෙන් සුඹුලා එනවා.
බිත්තර නෑ රූපේ මේ තියෙන්නේ. රූපේ ලකුණු කරන්න. පිලව ඇදෙන කීටයාගේ ඇඟෙන් ශ්‍රාව වෙනවා යම් කිසි ඉටි වගේ දෙයක්. ඒකෙන් තමයි කෝෂය ඇදෙන්නේ. ඒකට එතකොට කෝෂය ඇතුළට ගියාම උට කියන්නේ පිලව. දැන් එහා පැත්තේ තියෙනව නේද? එහා පැත්තේ තියෙනව ඕක රූපේ නැතුව තියෙනව නේද? ආයෙක ලකුණු කරගන්න මෙන්න නැතුව. බිත්තර හැබැයි හරියට දාන්න ඕනේ. හරි දැන්ට මෙතෙන්ට බිත්තර වලින් කීටය එනවා. කීටයාගෙන් පිලව එනවා. පිලවාගෙන් සුඹලා එනවා. හරි දැන්ට දාන්න. හරි වැඩේ ඉවරයි ළමයි මෙන්න මේ විදිහට යම්කිසි ජීවියෙකුගේ ජීවන චක්‍රයේ කිසියම් ජීවියෙකුගේ ජීවන චක්‍රයේ බිත්තර කීටයා පිලවා සූඹුලා විදිහට අවධි හතරක් තිබුණොත් අපි ඒකට කියන්නේ මොකද්ද සම්පූර්ණ රූපාන්තරණ සම්පූර්ණ රූපාන්තරණයට අවධි හතරක් තියෙනවා දැන් අපි ලියමු අපි මගහැරලා ආපු එකට අනිත් පැත්තට යන්න ආයි අපි මගහැරලා ආව 6 වෙනි ප්‍රශ්නේ ලියමු තාලියන් කිසියම් සතෙකුගේ ජීවන චක්‍රයේ විවිධ අවධි හා අවස්ථා වල බාහිර රූපේ කැපී පෙනෙන වෙනස්කම් සහිත එනම් මේ විදිහට අවස්ථා හතරක් පෙන්වයි නම් අපි යාට කියන්නේ සම්පූර්ණ පුළුවන් කෙටි කරලා කියතේ අවුලන්න මේකේ වැදගත්ම එක අවධි හතරක් පෙන්වයි නම් ඒක ඕනේ ඒ ටික ඕනේ ඒ ටික ඇතුළත්ව කියන්න ඕන මම කියන්නම් කොහොමද ඔය පොතේ ඉන්නේ කෙටි කරන්න කියන්නේ අවධි ටික අනිවාර්යෙන් කියන්න ඕන බිත්තර කීටයා පිලවා සෝමුලා ලෙස අවධි හතරක් පවතින ජීවන චක්‍ර සම්පූර්ණ ජීවන චක්‍ර ඔය ප්‍රශ්නේ රවුම් කරගන්න කටපාඩම් ටෙස්ට් එකට දෙනවා. අතරම දාලා ප්‍රශ්න හතරක්. මොකක්ද අනිත් පැත්ත අරවන්න? ඔව්. අවදි තුන මොනවද? ලියන්න. කේ. ඔව්. ඔතෝරි තමයි ඉන්නේ ඉතින්. වරල් නැහැ නමුත් පිටිපස්සේ පොඩි වලිග කෑල්ලක් තියෙනවා. පොඩිම කාලේ නම් මැරෙයි ඉතින්. කොහෙද? ඉස්කේඩියෝ. හරිද? දැන් මේක ඔයා කෙටි කරලා කිව්වට කමක් නැහැ. ඔයා මෙහෙම කිව්වට කමක් නැහැ. යම්කිසි ජීවියෙකුගේ ජීවන චක්‍රයේ බිත්තර කීටයා පිලවා සුඹුලා ලෙස අවධි හතරක් තියෙනවා නම් සම්පූර්ණ රූපාන්තරණයක් පෙන්වයි. හරිද? අර ගොඩාක් ඕනේ විස්තර. නමුත් කියන්න ඕනේ මේ අවධි හතර ගැන කියන්න ඕනේ. ඔබ කියන්න ඕනේ මෙන්න මේ බිත්තර කීටයා පිලවා සුඹුලා ලෙස එකිනෙකට වෙනස් අවධි හතරක් තියෙනවා නම් ඒකට කියන්නේ සම්පූර්ණ රූපාන්තරණය. ඉතින් සම්පූර්ණ රූපාන්තරණය පෙන්වන සතු ටිකක් ලියන්න. මදුරුවා මදුරට තියෙන සම්පූර්ණ රූපාන්තරණය. පළතුරු මැස්සාට තියෙන සම්පූර්ණ රූපාන්තරණය. ගෙමැස්සා
මැඩියා සමනලයා සමනලයා ලියන්න අනිවාර්යෙන්. ගෙම්බ මැඩිය දෙන්නම එකයි. දෙන්නම එකයි නේ වෙනස්කම් තියෙනවා. ගෙම්බ මැඩියෝ කියන්නේ ගෙම්බි වර්ගයක්. මැඩියෝ කියන්නේ ගෙම්බෝ ජාතියක්. ගෙම්බ කියන්නේ ගෙම්බා. ගෙම්බාගේ වර්ෂන් එකක් තමයි මැඩියා. ඔව්. හැබැයි අර සාමාන්‍ය කෘමීන්ගේ අවදි ටික පේන්න නෑ. දැන් කෘමියගේ තියෙන බිත්තර කීටය අපිලා මේගොල්ලන්ගේ එහෙම නෑ. බිත්තර ඉස්ගෙඩියා ඊට පස්සේ එක මම දන්නේ සිංගල් ෆ්‍රොග්ලට් කියලා එකක් තියෙනවා. ෆ්‍රොග් එමය යන්නේ. සර්පයෝ එක දෙකයි තියෙන එතකොට නේ. ලොකු රූපාන්ත දෙකයි බිත්තර දැන් බිත්තරේ පැටියාවම උ තමයි කෙලිම ලොකු වෙන්නේ. ඔව්. පුළුවන්. වල්දුර මැස්ස පුළුවන්. ඔව්. කොහෙද තිබිලා? ආ. දිය වෙලා. එලකට තියෙනවා. හරි. දැන් ඊළඟට යනවා අසම්පූර්ණ රූපාන්තරණය. දැන් බලන්න. අසම්පූර්ණ රූපාන්තරණය. දැන් මේ තියෙන්නේ කැරපොත්තෙක්ගේ රූපාන්තරණයක්. එතකොට මේ තියෙන්නේ කැරපොත්තගේ බිත්තර එකක්ද ගොඩක්ද මේ? මේ කැරපොත්තගේ මේක ඇතුලේ තමයි බිත්තර තියෙන්නේ පැක් කරලා. බිත්තර ගොඩාක් මේ බිත්තර මල්ලක්. මේ එකක් බිත්තර මල්ලක්. මේක ඇතුලේ බිත්තර ගොඩාක් තියෙනවා. එතකොට මේ බිත්තර මේවා නම් ඔබ දැකලා ඇති ගෙදර සමහර තැන්වල තියෙන ඔය වරේ මේ බිත්තර. ඊට පස්සේ මෙයා ශිෂුවා. මෙයාට කියන්නේ ශිෂුවා කියලා. මෙයා ඇවිල්ලා සූඹුලා. සූඹුලා. ආගන්න. ඊතල දාගන්න. කැරපොත්ත ගාවින් ලියලා දාන්න. ශිෂුවා. බිත්තර වලින් කෙලින්ම එන්නේ ශිෂුවෝ. ඊට පස්සේ ශිෂුව ලොකු වෙලා කීප වරක් හැවෑරලා ලොකු වෙලා සූඹුලා වෙනවා. දැන් එතකොට මේක බැලුවොත් ළමයි ටග්ගල් ලියගන්න. දැන් ඊළඟට අපිට මේක වීඩියෝස් ගොඩක් බලන්න තියෙනවා. ඉතින් ඊට පස්සේ එහා පැත්තේ තියෙනව නේද මෙහෙම එකක්. ඒකත් දාගන්න. බිත්තර වලින් ශිෂුව වෙනවා ශිෂුවෝ සූඹුල්ලු වෙනවා. ආයි සූඹුලා බිත්තර දානවා ඒකෙන් ශිෂුව වෙනවා සූඹුලා. හරිද? දැන් ඉතින් ලේසි. ඔකේ එහා පැත්තේ තියෙන එකක් ලිව්වනේ. එහෙනම් මොකද්ද මේ අසම්පූර්ණ රූපාන්තරණය කියන්නේ? යම්කිසි ජීවිකයේ ජීවන චක්‍රයේ බිත්තර ශිෂුවා සූඹුලා ලෙස අවදි කීයක්ද? අවදි තුනක් තිබුණොත් ඒකට කියන්නේ අසම්පූර්ණ රූපාන්තරණය. එම් ලියන්න. බිත්තර ශිෂුවා සූඹුල් ලෙස ජීවන චක්‍රයේ අවස්ථා තුනක් සහිත නම් ඒකට කියන්නේ අසම්පූර්ණ රූපාන්තරණය. දැන් ඊළඟට තියෙන්නේ අපිට මැඩියාගේ ජීවන චක්‍රය බලන්නේ ඒක බලන් තමයි තියෙන්නේ. ඔව් පාඩම් ගන්නවා. හ්ම් දැන් අසම්පූර්ණ රූපාන්තරණයක් කරන ජීවීන්ට උදාහරණ මොනවද? කැරපොත්තා මකුණු. මීයා බෑ. මීයට රූපාන්තරණයක් නැහැ. මතක තියාගන්න මකුණු ඉන්නේ. මකුණු වර්ග. ගොයම් මකුණ ඔය මකුණු. මකුණු ඇවිල්ලා අසම්පූර්ණ රූපාන්තරණයක් තමයි පෙන්වන්නේ. කුරුමිනියෝ බෑ. මකුණ ලියන්න පුළුවන්. කැරපොත්තා ලියන්න පුළුවන්. තව ඕන ලියන්න මකුළු බෑ. තව පිටි මකුණ කියලා ඉන්නව දන්නවද? අපි අද පෙන්වන්න වීඩියෝස්. රයිට් ඊළඟට පාඩම් ගන්න වැඩේට තින් යන්න තමයි තියෙන්නේ. ඔයා පාඩම් කරන්න ඕනේ පළවෙනි ප්‍රශ්නය, තුන්වෙනි ප්‍රශ්නය, හයවෙනි ප්‍රශ්නය, අනිත් එක 7.
හ්ම් ඔව් හරි දැන් ඔයා නම් පාඩම් කරන්න ඕන ටික මොනවද ඔන්න මම අයින් කරනවා මේක යාම ලියන්න ඉවරයි දැන් ඔයාගෙන් මම ගන්න ඒවා ටික කියන්න බලන්න මම මොනවද දැන් ගන්න යන්නේ ඔයාගෙන් ගන්නවා හැම ළමයෙක්ගෙම ගන්නවා එක්කෙනෙක් නෑර ගන්නවා පළවෙනිම ඔයා කියන්න ඕනේ ජීවන චක්‍රය කියන්නේ මොකද්ද කියලා ඊට පස්සේ කියන්න ඕනේ රූපාන්තරණය ඊළඟට සම්පූර්ණ රූපාන්තරණය ඔව් රයිට් පාඩම් කරලා පාඩම් අය අත උස්සලා දෙන්න අපි ගාමු සීල් එක හ්ම් හතරම එකපාර දෙන්න ඕනේ උන් හවද හ්ම් දෙක දෙක බෑ ඔක්කොම ඕන එකපාර හරි කියන්න උදාහරණ ලියන්න පුළුවන් අය ඉන්නවනම් අත උස්සලා දෙන්න හතරම ඕන එකපාර මොන ෆෑන් එකද ආ ඔය තාම මේක විස්තර නෑනේ විමුක්ත සර්ට කතා කරගන්න බැරුණ අද රැටවත් කතා කරන්න ඕන ගීර්ද කතා කරා ගීර්ද කතා කරාට විමුක්ත සර්ට වැඩක් කියලා කතා කරන්න බැරි වුණා බලන්න ඕනේ කොහොමද කරන්න කියලා පුළුවන් අය හතරම එකපාරට පාඩම් කරලා දෙන්න පුළුවන් හා කියන්න
ජීවන චක්‍රයේ විවිධ අවධි. පාඩ මේ උදාහරණ ලියලා නැහැ මේකේ. උනා කරපොත්තා පුළුවන්ද කියයි. නෑ පාඩම් කරන්න මදි. කියන්න. කියන්න පාඩම් කරන්න. සාද කරන කෝ ඊළඟ පොතේ ඈ ටියුට් එක ගෙනාවේ නැහැ. ටියුට් එක ලියලත් නැද්ද? ලිව්වේ නැහැ. ලිව්වේ නැහැ නේ අදනේ පටන් ගත්තේ. ආ කියන්නේ. නෑ ඒක හරියට කියන්න ඕනේ. හරියට කියන්න ඕනේ. අනිත් අය පාඩම් කරන්න මදි. කියන්න බෑ. අපිලිවෙල නෙවෙයි අනුපිළිවෙල. මොකද? හරි කියන්න. කිසියම් ජීවික උපතේ සිට
ඊළඟ කියන්න. පාඩම් කරනවා මදි. ඔව් බැරුණොත් ආයි මුලින්ද කියන්න ඕන. බෑ ඔක්කොම එකට කියන්න ඕන. Good. දාන්න ඕනේ උදාහරණ පාඩම් කරගන්න ඉතින්. තීක්ෂණ පාඩම් කරගන්න. ඔය ඔන්ලයින් ඉන්න අයත් පාඩම් කරලා දෙන්න. දත්ත නේද ඔක? Zoom එකෙන් ගත්තේ නෑ. තව තියෙනවා. ඔව්. ඒක ලේසි නේද ඒක? ඒක දැන් කමන්න කිව්වනේ. දැන් කියන්නකෝ ඔයාට කියන්න බැරි වෙච්ච දේ. ඔයාගේ ඔන්න මම පොතක් දෙන්න. ඔයාගේ පොත මට ගෙනත් දෙන්න. ඒකේ ලියලා නෑනේ. පොඩ්ඩක් ඉන්න. පුළුවන්ද? ආ. දැන් මේක කාලා මේක ලියා ගන්න දැන් ලියපු ටික. අනිත් අයගෙන් පාඩම් ගන්න අතරේ. කවුද කියන්නේ? ආ කියන්න. පොඩ්ඩක් ඉන්න පුතේ. කියන්න. වෙලාවේ හැමෝගෙම ගන්නවා. විදවද අවදිව අවස්ථා හෝ අවස්ථා අනුපිළිවෙල. ඒ බොරුනේ කියන්නේ කෑලි ගහලලා කියන්නේ ඒකයි වැඩි. එහෙම බෑ. හරියට කියන්න ඕන. හ්ම්. හරියට පාඩම් කරන්න. හරියට පාඩම් කරන්න. සමහර කෑලි හැලුනොත් අර්ථය වෙනස් වෙනවා. ඒකයි වැඩි. ආ කියන්න ඔය පුතා දුව කියන්න. කියන්න. අවස්ථා අනුපිළිවෙල.
මේ චක්‍රයේ විවිධ අවස්ථාවලදී බාහිර ස්වરૂපය පෙන්눔 කරන බාහිර ස්වરૂපය සමානන්ද වෙනස් නන්ද? වෙනස් නම්. නෑ රූපාන්තරණය. කවුද දෙන්නේ? ඔය දෙන්න හරි. මෙයා හරි මේ දෙන්න හරි. මෙතන පේලිය කවුද දෙන්න තියෙනවද දුන්න ඔක්කොම දුන්නා නේද? හරි. ඇයි ඔයා? ඈ? ඒක තමයි. අනිත් එකෙන් දැන් කියන රූපාන්තරණය ටක් ගාලා කියන පරක් වෙනවා. චක්‍රයේ විවිධ අවස්ථාවලදී අවදී එකිනෙකට වෙනස් නම් ඒ රූපාන්තරණය වැරදිද? මන්නේ ඒක. පිලවසන් සුදුලා කියන අවදී හද තියෙනවා ශිෂ්‍යකම සහ සුදුලා කියන තුන තියෙනවා නම් ඒ අවදී තුන තියෙනවා නම් ඒක අස්තේ රූපం. හරි. ඔන්ලයින් ළමයි ඕගොල්ලන්ට දෙන්න පුළුවන් අත උස්සන්න මම ගන්නවා දැන්. ඔන්ලයින් අය කොහොයත් මේක උදාහරණ ලියලා නැහැ. කියන බලන්න. උපතේ සිට තම ජීවිත කාලය තුළ පසු කරන විවිධ අවධි හෝ තුඹුලා සමහර දැන් පොඩ්ඩක් අවුල් නමුත් හොඳයි නරකම නෑ. හරි දැන් කවුද ඉතුරුනේ හැමෝම දුන්නද? දුන්නානේ. රයිට් එහෙනම් අපි යමු ඊළඟට ගෙම්බා ගැන ඉගෙන ගන්න යන්න. වීඩියෝ බලන් තමයි දැන් යන්නේ. ගෙම්බා ගෙම්බි ගන්න ගෙම්බා ගැන කතා කරන්න යන්නේ ගෙම්බා. මම ඉස්සෙල්ලාම ඔබට වීඩියෝ ආගන්න වීඩියෝ එක පෙන්නලා ඉන්නම් ගෙම්බාගේ. ඊට පස්සේ අපි යමු ප්‍රශ්න ටිකට උත්තර ලියන්න වීඩියෝ එක යන අතරේ මම ඔයගලන්ට රයිට් ඔෆ් ගන්න මොකටද? කොහොන්ට පාඩම් දෙන්නේ නැහැ නේද ඉතින් කො හරි දැන් මම හිතන්නේ ඔයගලන්ට ස්ටොප් හොඳට මේම මේකට පේනවද කැඩි කැඩිද පේන්නේ කැඩි කැඩි පේන්නේ නේ
කැඩි කැඩි එන්නේ. හරි දැන් ගෙම්බ ගැන ලියාගෙන යන්න තියෙන්නේ ඈ ගෙම්බගේ. ගන්න ගෙම්බගේ ප්‍රශ්න ටික. ගෙම්බි ප්‍රශ්න. තිබුණා. හරි. විනාඩියක් දෙන්න මට මේ පොතක් කරගෙන. හරි. දැන් යමු වැඩේට. ගෙම්බගේ ජීවන චක්‍රයේ මුල සිට අගට ලියාගෙන යන්නේ ගෙම්බි ඈ. දැන් විස්තර දන්න ඕගොල්ලෝ. දැන් මාත් එක්ක ලියමු. ඉස්සෙල්ලා ටික ලියන්න මේ බිත්තර. ඔන්න ගෙම්බගේ. ලියන්න. බිත්තර. මේ ඔක්කොම අවදි ඉස්ගෙඩි. ඉස්ගෙඩි. මේ ඇවිල්ලා සූඹුලා. මෙන්න මෙතන අවධියක් තියෙනවා. ඒකේ සිංගල් නම නම් මම දන්නේ නැහැ පොතේත් නැති නිසා. ඔග්ලට් කියලා තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ. හරිද? දැන් ගන්න පළවෙනි එක මැඩියාගේ සූඹුල් ගෑනු සතා බිත්තර දමන්නේ කොහෙද? කොහෙද බිත්තර දාන්නේ? ජලයේ. ජලයේ. දැන් ලියමු. මාත් එක ලියමු. ජලයේ. ඊළඟට මොන පළවෙනි එක ජලයේ. දෙක එම බිත්තර වට වී ඇත්තේ කෙසේද? කොහොමද බිත්තර වෙන්නේ? කටුවකින්ද ජල්ලිද? ජල්ලි ආලියන්. ජල්ලි මේ ආවරණයකින් වට වී ඇත. ජෙලි එකකින් තම වෙනුවේ දැන්. කටුවක් නැහැ හයිය. ජල්ලි. ජල්ලි මේ ආවරණයකින් වට වෙලා තියෙන්නේ. ජෙලි එකක් වගේ. ඒකනේ යා බිත්තර දාන්න නැත්තේ ගොඩ. ඒක වේලෙනවා. වතුරෙම තමයි දාන්නේ. වතුර නැත්තම් දාන්න බෑ බිත්තර. ඊළඟට එම බිත්තර බීජෞෂණය වී. මොකද්ද බීජෞෂණය වෙනවා කියන්නේ? ඒක ඇතුලේ තියෙන චූටි අර කළු පාට කෑල්ල තියෙන කලල ඒක හැදිලා ඒකේ සතෙක් හැදෙන එකට කියන්නේ බීජෞෂණය. හරිද? බීජෞෂණය. හැච් කරනවා කියලා කියන හැච් වෙනවා කියලා. බීජෞෂණය වී ජලය තුලම පුපුරා යාමෙන් බිහිවන ජීවියාට කියන්නේ ඉස්ගෙඩියා. බිත්තරෙන් එන එළියට එන කාට කියන්නේ ඉස්ගෙඩියා. ඉස්ගෙඩියා. පැටියෙක් කුකුල් බිත්තරද? දන්නේ නැහැ ඒක මං. එහෙම හදන්න පුළුවන්ද කියලාවත් දන්නේ නැහැ. එහෙම හදන්න පුළුවන්ද බිත්තරේ කඩලා? ඔව්. පුළුවන් ඇති ඒක නම් දන්නේ නැහැ කොහොමද කියලා. සමහරට පුළුවන්. කුකුලගේ. ඔව්. හරි ඊළඟට යන්න. ඉස්කෙඩියාගේ බාහිර ස්වරූපය කුමන සතෙක්ගේ හැඩය ගනීද? කුඩා මාළු පැටියෙක් වගේ ආලියන් කුඩා මාළුවෙක්ගේ හැඩය. කුඩා මාළුවෙක්. ඊළඟට ඉස්කෙඩියාට ජලයේ පීනීමට හැකිද නොහැකිද? පුළුවන් නේ පීනා. ඉතින් මාළුවෙක් වගේ නම් පීනන්න පුළුවන්. පීනන්න පුළුවන්. ඉස්කෙඩියා ශ්වසනය කරන්නේ කුමන ව්‍යුහෙන්ද? ජලක්ලෝම. අර දැක්කේ රැලි රැලි දාලා තියෙන ජලක්ලෝම. ගිල්ස් කියලා අපි කියනවා ඉංග්‍රීසියෙන් ගිල්ස්. නැති වෙනවා. ජලක්ලෝම ඊට පස්සේ නෑ පෙන ඈ පෙනහැල්ල තමයි තියෙන්නේ. පෙනහැල්ල වතුර යන්නේ නැහැ. පෙනහැල්ල එළියට ආවට පස්සේ තමයි ඒක වැඩ කරන්න ගන්න ඊට. ඔව්. පාතේ අරගෙන යන්න. ඔව් අපිට වගේම තියෙන දෙකක්. හරි. ඊළඟට ඉස්කෙඩියාගේ පෝෂණ ක්‍රමය. මට කියන්න ළමයි ඉස්කෙඩියා කකා හිටියේ මොනවද? ශාකනේ. හා. ජලජ ශාක ආහාරයට ගනි. ජලජ ශාක ආහාරයට ගනි වරණ ඇතුළේ දාන ශාක භක්ෂකයෙක් කියලා. ශාක ආහාරයට ගනි වරණ ඇතුළේ දාන ශාක භක්ෂකයෙක් කියලා. ජලජ ශාක ආහාරයට ගනි වරණ ඇතුළේ දාන ශාක භක්ෂකයෙක් කියලා. ශාක භක්ෂකයෙක්. ඊළඟට කියනවා ජලය තුලදී ඉස්කිඩියාගේ රූපීය වෙනස්කම්. රූපීය කියන්නේ බාහිරින් පේන තියෙන වෙනස්කම් රාශියක් සිදු වී සූඹුල් මැඩියෙකු බවට පත් වේ.
ඉස්ගෙඩි අවස්ථාව හා සසඳනට වැඩුණු මැඩියාගේ දැකිය හැකි වෙනස්කම් මොනවාද? මට කියන්න ඉස්ගෙඩියයි සුහුඹුලයි අතර වෙනස්කම ආනි කියන්න. ඔව් දැන් ඉස්ගෙඩියාට පෙනෑලි නෑනේ. මැඩියට පෙනෑලි තියෙනවා. ඉස්ගෙඩියට පාද නෑනේ මැඩියට පාද තියෙනවා. ලියන්න. මැඩි සඳහා පාද සුසනය සඳහා පෙනෑලි ඇත. ලොකු එකාට මේවා තියෙනවා. ඉස්ගෙඩි අවස්ථාවේ මුල් අවධියේදී එම නෑ. අනේ පුතේ ඔය බලාගෙන ඇඟේ ගා ගන්න එපා. හොඳේ? ඉස්ගෙඩියට පාද නෑ. සූඹුල් ගෙම්බට පාද තියෙනවා. ඉස්ගෙඩියට පෙනෑලි නෑ ජලක්ලෝම තියෙනවා. සූඹුල් ගෙම්බට පෙනෑලි තියෙනවා ජලක්ලෝම නෑ. ඊට පස්සේ කියනවා සූඹුල් මැඩියාගේ පෝෂණ ක්‍රමය. කෘමි භක්ෂකනේ චූටි චූටි කෘමි නල්ලන් කන්නේ. කෘමි භක්ෂක. අපේ ගෙදරත් ඉන්නවා මැඩියෝ 3-4 දෙනෙක්. ගේ ඇතුලේ ඉන්නවා. ඉන්නවා. රැට එලි වහිනවා. රැට එලියට එනවා මම මුකුත් කරන්නේ නැහැ. මොකද පොඩි පොඩි සතු ටික කාලා දානවා. ගේට. එම්බෙක්. ගේ ඇතුලේ එළියේ. ඈ මෙච්චර ගෙම්බෙක් කියනවා. මෙච්ච පොල් ගෙඩියක් විතර බුදුහාමුදුරුවෝ. පොල් ඒක ආ ඔව් ඉන්න උන් තෙතමනේ තියෙනවා. ආ ඉන්නෝනේ. ඉන්න මේ ආවට ඉන්නෝයි. ඉස්සර ඔහම නෙවෙයි අම්මඩු ගෙම්බෝ ඉස්සර බලන්න ඕනේ. ඇයි මේ තනිකර සිංහරාජ වගේනේ. මේ තනිකර තෙතමනේ ගූ දැල්ලෝ හැම જાතියම පිට ගෙම්බෝ හිටියා ඕන තරම්. රෑම ඔය වයින් දවසට යබක බක ගාලා කන් එන්නේ. දැන් ඉතින් නෑනේ දැන් හරි අඩුයි. නායක කලනකොට ඔව් ඔව් එහෙම වෙන්න පුළුවන්. ඒගොල්ලෝ අර ෆෙරමෝන් නිසා. ඔය හරි ඉතින් ඔය න කැලේනේ තිබුණ ඉස්සර බුදුහම්මෝ. ඔය ඔයගොල්ලගේ ඈ ආ එහෙම. විස ඇති. විස එන හ්ම් හ්ම් ඒක තමයි තියෙන්නේ. එතකොට 20යි නේද? ඔව් වැඩිච්ච තැන. හරි ආගන්න දැන් පාඩමට යන්න. සමනලයා. සමනලයාගේ වීඩියෝ ටික බලමු. සමනලයාගේ වීඩියෝ ටික බලමු. රයිට් බලන්න. අපි ඉස්සෙල්ලාම බලමු සමනල්ලු දෙන්නේ ප්‍රජනනය කරන විදිය. සමනල්ලු දෙන්නේ මොනා කරන විදියද? ප්‍රජනනය ඔන්න. ඔන්න බලන්න සමනල්ලු ප්‍රජනනය කරන විදිය. උන් අර එකට ඇතිලිලා එකට ඇතිලා ගැරන්ටි වගේ. ඔන්න බලන්න ඉතින් ඉන්න පොඩ්ඩක්. අනිත් එක්කෙනා එනකම්. සමනල්ලු දෙන්නේ ප්‍රජනනය කරන විදිය. තාම එක්කෙනයි ඉන්නේ. තව එක්කෙනෙක් එනවා තා චුට්ටකින්. හරි. ඔව් ඉතින් ලේසි නෑනේ අනේක වීඩියෝ කරන්න.
ශුන්ඩාව. මල්පැණි බොන විදිය පෙන්නන්න. මේක පෙන්නු. පින්තූර. දවස් 4ක විතර පස්සේ දැන් දෙන්න මේක ළඟට ගිහිල්ලා ඔන්න ප්‍රජනනය කරනවා. දැන් අපි දැක්කොත් හිතන්නේ මරා ගන්නවා කියලානේ. නේ? නෑ මරා ගන්න නෑ මේ ප්‍රජනනය. ඈ ගෑනු සතයි පිරිමි සතයි ඒගොල්ලන්ගේ ජන්මාන ඕමාරු කරගන්නවා. අපිට ඉතින් නිකන් දෙන්න වලියක් කියලා. මේ වලියක් නෙවෙයි මේ. මොනවද පේන්නේ නැත්තේ ඔයාලට? දැන් ළමයි මේ අහගන්න මේ ළමයි දැන් මේ ක්‍රියාවලිය බලන සත්තුන්ටත් මේ හැමෝටම මේ ක්‍රියාවලිය තියෙන්නේ ඇයි ඒ? ප්‍රජනනය කරේ නැත්තම් වර්ගයා ලෝකෙන් නැති වෙනව නේද? දැන් ප්‍රජනනයේ ස්වභාවිකව මේගොල්ලන්ගේ මොලේ ඉන්ස්ටෝල් වෙලා තියෙනවා මෙන්න මේම කරන්න ඕන. තේරුණාද? හැමෝම කරන්න ඕනේ. නැත්නම් ඉතින් පරම්පරාව නැති වෙනවා. හැමෝම ඌඹි හරි ඕන එකේ. ඉවරයි නේද? හරි. ඊළඟට බලමු සමනල්ලාගේ සමනල්ලා දැන් ඔහොම කරාට පස්සේ ගෑනු සතාගේ බිත්තර ගිහිල්ලා ගෑනු සතා කොළයක යටිපැත්තේ අලවනවා. කොළයක යටිපැත්තේ ඇලෙව්වම ඒ කොළේ බිත්තරෙන් එනවා කවුද? දලඹුවෙක් එනවා. ඇවිල්ලා කාලා කොහමද අත උස්සන්න සමනලේ ගෙදර හදලා තියෙන ළමයි. පොඩි පොඩි කාලේ හදලා නැද්ද වීදුරු බෝතලයකට දාලා? පාවසරේ තියෙනව නේද? දැන් තියෙනවද? ඉතින් පොඩ්ඩක් බලන්න ඕනේ ගස්වල යටපැත්ත මෙහෙම බලන්න ඕනේ. චූටි කැදිලි තියෙනවා. ගොඩක් වෙලාවට මේ කතුරු මුරුංග ගස්වල හරියට තියෙනවා. ඇත්තෝර එක මේ ගස් වර්ග තියෙනවා බිත්තර දානමු. මේ තියෙන දාපු බිත්තරයක් ඔය බලන්න කොලේ යටපැත්තේ තියෙන්නේ. ටිකක් ලොකු කරලා පෙන්නන පොල් ගෙඩියක් විතර ලොකු කරලා. ඔන්න බිත්තරේ. නෑ මේ ලොකු කරලා පෙන්නන. දැන් ඔන්න කීටයා එනවා එළියට. කීටයා එවත් කවුද? දලඹුවා. දලඹුවා. උගේ වැඩේ ළමයි කන එක. එළියට ආපු වෙලාවෙ ඉඳන් කනවා උගේ අර මේ ආපු මේ බිත්තරෙත් කනවා. පේනව නේද? කෙම පැක් වෙලා ඉඳලා තියෙන පේනවද දිග? දැන් ඉතින් මෙයාගේ ප්‍රධාන කාර්යය කන එක තමයි. කනවා කාලා ආහාර තැම්පත් කරගෙන ලොකු වෙනවා. එයාගේ තනිකර කන එක. ඔය කාගෙන යනවා දලඹු ඈ. දැන් බලන්න ළමයි මේගොල්ලන්ගේ ඇඟේ පාට පරිසරයේ පාටට ගැලපෙනවා. ඒතකොට විලෝපියන්ට අහු වෙනවද? නෑ අනිත් එක මුංගේ තියෙනවා විෂ රෝම. අපි කියන්නේ අර දලඹුව ගෑවුනම කසන්නේ විෂ රෝම තියෙනවා. ඒතකොට ඒකටත් ආරක්ෂාවට සමහර කුරුල්ලෝ මුන් දැක්කම ළඟට එන්නේ ඇයි ඒ? කාලා පුරුදු වෙන්නේ කට නේද? එතකොට දැන් මේ විස රෝම තියෙනවා කියලා දන්නේ උන් කන්නේ අපිත් ගියාම අපි දන්නවනේ ඌ ගෑවුනම වෙනද වැඩේ. අපි ගෑවුනම වෙන වැඩේ දන්න නිසා යනවද ළඟට? නෑ ඌට ආරක්ෂාව සැලසෙනවා. දැන් බුවල්ලන්නේ නෑනේ අපි ගිහලා ඔය ජොයි ගාලා. ගිහලා එන්නේ. ඔය එක එක ශාකවල විවිධ වර්ග ඉන්නවා. පේනව නේද? කටේ තියෙනවා උපාංග කාගෙන යනවා. බඩ පිරෙනවා. පිරලා ලොකු වෙනවනේ ලොකු වෙලා. ඊට පස්සේ ඌ තැනක් හොයලා අහගන්න. තැනක් හොයලා
එල්ලෙනවා. එල්ලිලා ඇඟෙන් ඉටි වගේ දෙයක් වක් කරගෙන පිලා කෝෂය හදා ගන්නවා. ඊට පස්සේ වෙන දේවල් අපිට පේන්නේ නැහැ. හැව දාන්න. බලන්න ඔය ශ්‍රාවය නොවේ. ඒක නම් මේකේ ඇති බලන්න. ඔය 1.5 week යනවා. ඔන්න දැන් මේ තියෙන පිලා කෝෂය ඕක ඇතුලේ ඉන්නවා පිලවා ඌට එනවා තටු ශුණ්ඩාව ඔක්කොම ඇවිල්ලා අන්තිමට මේක පලාගෙන ඌ එළියට එනවා. ඔන්න දැන් සූඹුලා එළියට එනවා. සූඹුලා එළියට එනවා. ඊට පස්සේ තටු ගසලා දාලා තටු දෙක දික් කරන් යනවා. ආයි ගෑනු පිරිමි සෙට් වෙනවා පිටතර දාන එකම ක්‍රියාවලිය. මේගොල්ලෝ බොන්නේ මොනවද? මල් පැණි. සත්තු අල්ලන් කන්නේ නැහැ. ඇකිලිලා ඉබෝ දික් කරගෙන යනවා. හරිනේ? එතනලා ඉන්න ඔය යනවා. ටික වෙලාවක් ඉඳලා යනවා. හරි නේද? දැන් අපි බලමු මෝ මල් පැණි බොනවා. ඒක නම් දැක්ක නේද බලන්න ඕනේද ඒක? මල් පැණි බොන සීන් එක පොඩ්ඩක් ඕනම් බලන්න. පේනවද ශුණ්ඩාව මලස් දානවා. පේ නෑ උට නැත්තම් පියාඹන්න ප්‍රමාණි සයිස් එකක් තියෙන්නේ. ඕනේ මේ මෙච්චක් විතර උන් ඉන්නවලු. සමනලු. මෙයන් යනවා වගේ මෙච්චර ලොකු ඉන්නවා. ඇති. බලන්න ශුණ්ඩාව අර ඇතුළේ දාලා යා මල් පැණි බොන විදිය. ඕ බොවන්නේ ශුණ්ඩාව. ඒක මෙම්ම රවුට් ඔව් විදුලි අඳු ඉන්නවා. අනේ මල් පැණි බොනවා ඔක්කොම ටික එන්නවා. ඇතිනේ මල් පැණි බොනේ කොච්චර බලන් දෙයක් නැහැනේ. දැන් ලියමු කා ගැනද සමනලයා ගැන. සමනලයා මලහාසලමයා සියලිය. දට්ට ඇල්ලුවොත් ඒක තාම සියුම්නේ. එතකොට අර ඒකේ තියෙන කොටස් අපේ ඇතේ ගෑවෙනවා නේද ඊට පස්සේ. මොකද්ද? පියාඹන්න බෑ. දට්ට කැඩුවා. එන ඉතින් මොකද වෙන්නේ මේ වගේ උන්ට? සතුන්ට අහු වෙනවා. හරි. ලියමු ගන්න. සමනලයාගේ සූඹුල් ගෑනු සතා බිත්තර දමන්නේ පත්‍රවල යටිපැත්තේ. පත්‍රවල යටිපැත්තේ ලියන්න. මොකද්ද? පත්‍රවල යටිපැත්තේ. මොකද්ද උතේ? කාගේද? ඇයි කෘමිභක්ෂකයෝ කියලා ලිව්වේ? ලිව්වා. කෘමිභක්ෂකයෝ කියලා ලිව්ව නේද ඒක? ඔව්. ඔයගොල්ලෝ ආන් ඉඳලා නැහැ. ඊළඟ සමනලයාගේ කීට අවස්ථාව කුමන නමකින් හඳුන්වයිද? දලඹුවා. සමනලයාගේ කීට අවස්ථාවට අපි දලඹුවා කියලාත් කියනවා. දලඹුවා. දලඹුවා. දලඹුවාගේ පෝෂණ ක්‍රමය කුමක්ද? දලඹුවා මොනවද කන්නේ? ශාක නේද? ලපටි ශාක පත්‍ර ආහාරයට ගන්නවා. ලපටි ශාක පත්‍ර කන එකම තමයි උගේ වැඩේ ඉතින්. දිගටම කනවා. ලපටි ශාක පත්‍ර ආහාරයට ගනී.
ලාපටි ශාකපත්‍ර ආහාරට ගනි. ඊළඟට අපෙන් අහනවා මේ විලෝපියන්ගෙන් බේරෙන්න ආරක්ෂාවට දළඹුවා මොනවද පෙන්වන්නේ? දැන් අපි කිව්ව අවස්ථා දෙකක්. අපි කියමු සිරුරේ විෂ සහිත රෝම පීඩා ඇත. සිරුරේ විෂ සහිත රෝම පීඩා ඇත. අනිත් එක තමා ඇලී සිටින උපස්තරයේ පෑය ගනි. ඔව්. මොකද්ද? ඔව් ඇතුළේ ට්‍රාන්ස්ෆෝමේෂන් එක වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඉන්න තැන අනුනේ උෂ්ණත්වය ආරෝමය වැඩි නැත්තම් සාමාන්‍ය තත්ත්වයන් ප්‍රශ්නයක් නෑ. හරිද ඔයාලේ? ඔයා හිටියේද ආයෙන්නේ? ඊළඟට ආහාර කිසිවක් නොගන්නා කෝෂය තුල ගත කරන අක්‍රීය අවධිය පිලා අවධිය. පිලා අවධිය. අක්‍රීය අවධිය පිලා අවධිය. පිලා කෝෂය තුලදී මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඌට තන ඇවිල්ලා, පාද ඇවිල්ලා, ශුණ්ඩාව ඇවිල්ලා ඌ වෙනස් වෙනවා ලියන්න. ලියන්න පිලා කෝෂය තුලදී සමලයාගේ සිරුරේ සීළු කොටස් නිර්මාණය වේ. පිලා කෝෂය තුලදී සමනලයාගේ සිරුරේ සීළු කොටස් නිර්මාණය වේ. දළඹුව ප්‍රජනනය කරන්නේ නැහැ. දළඹුව අවස්ථාව ප්‍රජනනය කරන අවස්ථාවනේ දළඹුවට තියෙන කාර්යය කුමක්ද? කන්න. ඌ කන එක තමයි. ඌ ප්‍රජනනය කරන්නේ. ඔව්. දළඹුවාගේ කාර්යය මොකක්ද? ශාක කාලා එයාට අවශ්‍ය කරන පෝෂක ද්‍රව්‍ය අරගෙන විශාල වෙන එක තමයි දළඹු අවස්ථාවේ තියෙන්නේ. ඔව්. ඔව් වෙන්න පුළුවන්. සමනලයෝ නැත්තම් සලඹයෝ ඒ වගේ සතු. හරි? ඔව් ගොඩාක් ඉන්නවනේ බිත්තර ගොඩක් දැම්මම. හරි ඊළඟට යන්න. පිලා කෝෂයේ පුරා සූඹු සමනලයා පිටත පුරා සූඹු සමනලයා පිටත පැමිණේ සූඹු සමනලයාගේ ආහාරය මල්පැණි. මල්පැණි බොන්න උට මොකද්ද තියෙන්නේ? ශුණ්ඩාව. මෙන්න වචනේ ශුණ්ඩා. ශුණ්ඩාව මල්පැණි බොන්න උට තියෙන ශුණ්ඩාව. මේ තියෙන ශුණ්ඩාවක් ඇඳපු එකක් ඇත්ත එකක් නෙමෙයි. ඒක පේනවනේ. මේ තියෙන ඇත්ත එකක්. මේ ඇත්ත එකක් නේ. මේ තියෙන ශුණ්ඩාව. ඇත්ත එකක්. මේ තවත් ඇත්ත එකක් ශුණ්ඩාව මේ. නෑ ඒක දික් කරන්නේ නෑ බොන වෙලාවට තමයි දික් කරන්නේ. ඇස තියෙනවා. කන නෑ. නාසය නෑ. නෑ. ආ? නෑ. ශුණ්ඩාව විතරයි තියෙන්නේ. ඔව්. සතුරුන්ගෙන් බේරෙන්න ඉතින් එයාට ඇස් තියෙනවනේ. එහෙම දන්නේ නැහැ. මෙයා අපේ ඇස් නෙවෙයි තියෙන්නේ. සංයුක්ත ඇස් කියලා වර්ගයක් තියෙන්නේ. චූටි චූටි අක්ෂි ලප ගොඩ ඇතුළේ තියෙන. අපිට මැස්සගේ වගේ. ඔව් දැන් අපිට පේන විදිය නෙවෙයි සමහරවිට පේන්නේ. ඔබ හිතනවා අපේ මේ අපිට පේන විෂන් එක නෙවෙයි යාට තියෙන්නේ. යාගේ තියෙන අපිට වඩා වෙන සංයුක්ත ඇස් තියෙන. චූටි අයි ස්පොට් කියනවා ගොඩාක් එකට එක්කව වෙලා සංයුක්ත වෙලා තමයි ඇහැදලා තියෙන්නේ. අපේ විෂන් එක නෙවෙයි යාට තියෙන්නේ. ඔබ හිතන්නවා සමහරයා මෙතනින් සමහරලේ කාම අපි ඉන්න විදිය උට මේ ඔබගේ ඇහැට පේන විදියට පේන්නේ නැහැ. හරි? ඔව්. හරි ඊළඟට යන්න කැරපොත්තාගේ ජීවන චක්‍රය. කැරපොත්තාගේ බල්ලේ මුද වැඩේ. කැරපොතියා. හරි බලමු. ඉස්සෙල්ලාම බලමු කැරපොත්තු දෙන්නේ ප්‍රජනනය කරන විදිය දැකලා නැහැ නේද? කැරපොත්තු දෙන්නේ ප්‍රජනනය කරන විදිය. ඕෆ් කරලා නෙවෙයි කරන්නේ. ගන්න. අපෙන් පොත්තන් සූඹුල් ගෑනු සත්ත්වයන් පිටත දමන්නේ කොහෙද? අඳුරු ස්ථානවල. අඳුරු තැන්වල ඒ අල්මාරිය ආස්සේ ඒ වගේ තැන්වල. කබඩ් ආස්සේ පෙට්ටකම් ආස්සේ දානව නැති වෙන්නේ. පැන්ට්‍රි කබඩ් වල එහෙම ඉන්නව නැති වෙන්නේ. ඊළඟට බිත්තර මේරීමෙන් පසු බීවන සත්වයාට කියන්නේ ශිෂුවා. ශිෂුවා. බිත්තර වලින් එළියට
බිත්තර වලින් එළියෙන එකාට කියන්නේ ශිෂුවා. මේ ශිෂුවන්ට ළමයි ප්‍රජනනය කරන්න බෑ. ශිෂුවට පියාපත් නැහැ. පියාපත් වෙන්නේ සූඹුල් වුණාට පස්සේ ඈ. හරිද? අපෙන් අහනවා ශිෂුවා හා සූඹුල් කැරපොත්ත අතර වෙනස්කම් ආලියන් තියෙනවනේ දාලියන්. ශිෂුවා ප්‍රමාණයෙන් කුඩා වන අතර පියාපත් නොදරයි. ලිංගික පරිණතියක් නැති බැවින් බිත්තර දැමීමක් සිදු නොකරයි. ශිෂුවා ප්‍රමාණයෙන් කුඩායි පියාපත් නැහැ. ලිංගික පරිණතියක් නොදක්වන නිසා බිත්තර දාන්නෙත් නැහැ ශිෂුවා. ශිෂුවට බිත්තර දාන්න බෑ. අවසාන වශයෙන් ශාකවල ජීවන චක්‍ර ලොකුට උගන්වන්න නැහැ. ශාකවල ජීවන චක්‍ර ගැන චුට්ටක් කතා කරලා අපි මේ පොඩි විවේකයට යනවා. ඊට පස්සේ ජීවන චක්‍ර පිළිබඳ අධ්‍යයනයේ වැදගත්කම් පස්සේ කතා කරනවා. විවේකයෙන් පස්සේ. හරි ආගන්න ඔය කතාව නවත්තන්න. දැන් ශාකවල ජීවන චක්‍ර පට්ට සංකීර්ණයි. ඔයාට සරලයි. අටේ ළමයිට මේ සංකීර්ණ මුකුත් උගන්වන්නේ නැහැ. හරි? ඔබට උගන්වන්නේ මෙච්චරයි. ශාකයක ජීවන චක්‍රය අඳින්න ගියොත් ඔයාලට මෙච්චර ඇවිල්ලා තියෙන විභාගෙදී බීජය, ලපටි ශාකය, පර්ණත ශාකය. බීජය, ලපටි ශාකය, පර්ණත ශාකය. ඔච්චරයි. හරි. ඉතින් අපි කෙටි විවේකයක් ගන්නවා. ඊට පස්සේ ඊටු ටික සාකච්ඡා කරනවා. ඉන්ටර්වල්. පොඩි විවේකයක් ඈ.
එන්න ඉක්මනට මේ පැත්තට එන්න. හරි. දැන් අපි යනවා ඊළඟට ආගන්න. ළමයි අපි ඊළඟට යන්නේ මේ ජීවන චක්‍ර ඉගෙන ගන්න ඇයි? ඇයි අපි මේ සත්තුන්ගේ ජීවන චක්‍ර පණ දාගෙන ආගන්න මේ දැන් ඇති ඈ. ඇයි අපි මේ ජීවන චක්‍ර ඉගෙන ගන්න මෙච්චර පණ දාගෙන ඉගෙන ගන්න ඇයි කියන එකට තමයි දැන් අපි ළඟට උත්තර ලියන්න යන්නේ. ඇයි අපි ජීවන චක්‍ර මෙච්චර ඉගෙන ගන්නේ? මේ හරි අමාරු ලේසි නෑනේ මේ ජීවන චක්‍රයක් ඉගෙන ගන්න එක. හරිද? ඇයි මේව ඉගෙන ගන්නේ? කරුණු තුනක් පදනම් කරගෙන. හරිද? එකක් තමයි ආගන්න. එකක් තමයි අපේ වගාවන් වලට හානි කරන පලිබෝධකයෝ කියලා කට්ටියක් ඉන්නවා. අන්න උන්ව මර්ධනය කරන්න නම් උන්ගේ ජීවන චක්‍ර ඉගෙන ගන්න ඕනේ. සතුරෙක්ට පාර දෙන්න හොඳම ක්‍රමේ සතුර ගැන දන්නේ නැතුව පාර දෙන්න බෑනේ. අපි තුමු අපේ වගාවට හානි කරන සතෙක් ඉන්නවා. අපි බලනවා ෂේප් එකේ බලනවා මොනවද කරන්නේ? උගේ ජීවන චක්‍රය කොහෙද? පිටර දාන්නේ කොහෙද? අපිට පුළුවන් ටක් ගාලා මර්ධනය කරන්න. හරිද? සතුර ගන්න දැන් නැතුව අපිට මර්ධනය කරන්න බෑනේ. සතුර ගැන හොඳට අවබෝධයෙන් ඉන්න ඕනේ. ඒතර එකක් තමයි මොකද්ද? පරිබෝධ මර්ධනය සඳහා. හරි? තව එකක් තමයි මේ අපිට රෝග හදන රෝගකාරක ජීවීන් ඉන්නවනේ. අන්න උන් පාලනය කරන විශේෂයෙන් මදුරුව පාලනය කරන මදුරුවන්ගේ ජීවන චක්‍රය ගැන අපි දැනගන්න ඕනේ. හරිද? ඊළඟට මේ ජෛව විවිධත්වය සංරක්ෂණය කරන්න අපිට වැදගත් වෙනවා. රයිට් අපි ලියමු. ලියලා අපි එකින් එක වෙන වෙනම කතා කරමු ඈ. ජීවන චක්‍ර පිළිබඳ අධ්‍යයනයේ වැදගත්කම. ඇයි අපි ජීවන චක්‍ර ගැන ඉගෙන ගන්නේ? ඇයි අපි ජීවන චක්‍ර ගැන ඉගෙන ගන්නේ? ඔය මොකද කරන්නේ? තුවාල වුණා? ඉතින් මොකද ඉන්න බෑනේ ඉතින් දැඟලිල්ල. එක තැනට වෙලා ඉන්ටර්වල් එක කිව්වම ඉන්ටර්වල් එකේ නටන. ඒකට මට කරන්න දෙයක් නැහැ වට. තමන් පාඩු ඉන්න ඕනේ වාඩි වෙලා. අර පල්ලයට ඉන්න බෑ සද්දේ. ඔය මොකද්ද කරන්නේ? ඇති. හරි. මේක ලියන්න ඉස්සෙල්ලා. දැන් ඇති ඈ. දැන් නවත්තන්න. ඊළඟ මං ආවොත් දැන් ඔක්කොටම නෙනවා මං අතර වටේ. නවත්තන්න දැන්. නවත්තලා මේකත් එක්ක එන්න. හරි. දැන් ඔය බෑ මේ ළමයි පන්තියේ මං එකපාර ආයි කියන්නේ නැහැ හොඳේ. සද්දේ නවත්තලා වැඩෙත් එක්ක ඉන්න. දැන් ඔබට මං විවේකයේ දුන්නානේ කතා බහ කරලා ඉන්න. දැන් බෑ. දැන් තව විනාඩියක් මම මෙතන දානවා එක එක්ක. තව එකෙක් අතෙන්ට දානවා. ආගන්න. දැන් ආගන්න. පලිබෝධ මර්ධනය. දැන් ඔය වාගේ පොත ගන්න ඔයාගේ පොත දෙන්න එපා යාට ලියන්න. එයා ආගෙන ලියන්න එපේ. එයා ආගෙන ලියන්න එපේ. ඕක දාවා ගන්න ඕනේ ඇතුළට දාලා. ආගෙන ඉන්න ඔයා. ඔයා දැන් මම දානවා අර කෙලවරට. ඔයා වැඩ කරලා මෙතන කතා කර කර ඉන්නකොට අරයටත් කරන්න බැරි වෙනවා. එහෙනම් ආගෙන ඉන්න ඕනේ එයාට උදව් කරන්න ඕනේ. එම් බෑ. හරි. දැන් ආගන්න මේ පලිබෝධ මර්ධනය. ඉතින් ළමයි පලිබෝධකයෙක් කියන්නේ කවුද කියලා අපි එමින් දැන් ඉගෙනගෙන යමු. පලිබෝධකයන් මර්ධනය කරන්න ලේසි වෙන්නේ පලිබෝධකයා ගැන අපි දැනගන්න ඕනේ. එහෙනම් උගේ ජීවන චක්‍රය ගැන ඉගෙන ගන්න ඕනේ. ඉගෙනගෙන උගේ ලේසියෙන්ම මර්ධනය කරන්න පුළුවන් අවධියට දෙන වැඩි. එතකොට පලිබෝධකයා ඉවරයි. තේරුණානේ? එහෙම තමයි කරන්නේ. ඉතින් අපි අහනවා ඉස්සෙල්ලාම මේ පලිබෝධකයන් මර්ධනය කියන එක යටතේ පලිබෝධකයෙක් කියන්නේ කවුද? ඔව් පලිබෝධකයෙක් කියන්නේ ළමයි මිනිසාට ප්‍රයෝජනවත්. මේ අපිනේ ඉතින් මෙතන ලොක්කෝ නේද? පෘථිවියේ ලොක්කෝ අපිනේ. ඔව්. මිනිසාට අලිත් ලොකුයි තමයි. ආගන්නකො මිනිසාට ප්‍රයෝජනවත් භෝග හා අස්වනු. භෝගවලටයි අස්වැන්නටයි හානි කරන ජීවීන්ට අපි කියන්නේ පලිබෝධකයෝ. මොකද්ද මිනිසාට ප්‍රයෝජනවත් භෝග හා අස්වැනි වලට හානි කරන ජීවි ලියන්න එපා දැම්ම. හානි කරන ජීවි ලියන එක කරගන්න පුළුවන් වෙලාව දෙනවනේ කියන්නේ අහන් ඉන්න. දැන් උදාහරණයක් අපි ගත්තොත් ගොයමකට කුඹුරකට කුඹුරේ අනේ අපි ඉතින් පැල ගොයම් පැල ඊටෝලා තියෙනවා අලියෙක් ඇවිල්ලා පාගලා යනවා. අලියා මොකද එතකොට? පලිබෝධකයෙක්. ඌ අපිට ප්‍රයෝජනවත් භෝගයකට හානි කරා. අපි හිතමු එහෙම වුන්නේ නැහැ. අලි බෑගුවේ නැහැ. හොඳට කරල් වැටිලා හොඳට ඇදිලා ඔක්කොම වී මලු ටික ගහලා ගෙදර ගිය කාමරයක වී ටික ගබඩා කරා. මීයෝ සෙට් එකක් ඇවිල්ලා වී කනවා. දැන් මීයා මොකද දෙන? පලිබෝධේ මට කියන්න ඉන්න. මට කියන්න මීයා හානි කරේ අස්වැන්නටද නැත්නම් භෝගයටද? අස්වැන්නටද භෝගයටද? කියන්න.
අර මනුස්සයා මොකද කරන්නේ? මොකද්ද ඒ කරන්නේ? ඔයා මොකද්ද කරන්නේ? ඈ? මොකද්ද පුත? ඒව ගන්න එපා එළියට කරදරයිනේ. ආගෙන ඉන්නව නම් ආගෙන ඉන්න නැත්නම් මම තව විනාඩියක් ඔයාව මෙතෙන්ට ගන්නවා. එතන හොඳට මට පේනවා මොකද්ද කරන්න කියලා. ආන් ඉන්නෝනේ. එතකොට දැන් ආවයි කියලා මෙතන වෙන වැඩ කරන්න බෑ. ආවනම් ඔයා සද්දේ වහලා අනිත් මේක අහගෙන ඉන්න ඕනේ නැවත. නැත්තම් ගෙදර ඉන්න ඕනේ ඒක වැඩේ කරා නම්. නැතුව මෙතෙන්ට ආවොත් ඩිස්ටර්බ් අනිත් අය ඊට පස්සේ ඒව බලනවා ඩයිරි අදිනවා අරව මේව කරන්න බෑ. ආගන්නකෝ. දැන් එනම් මිනිසාට ප්‍රයෝජනවත් භෝගහා මොනවද? අස්වනු වලට හානි කරන ජීවින්ට අපි කියන්නේ කවුද? පලිබෝධක. ලේනු පලිබෝධකෙක් වෙන්න පුළුවන්ද ලේනා? පුළුවන්. පළතුරු දෙනවනේ පළතුරු වලට වැඩේ නේද? මුවා පලිබෝධකෙක් වෙන්න පුළුවන්ද? පුළුවන්. මුව ගේම බෑලා කනවා භෝග ඔක්කොම කාලා දානවා නේද? මොනර පලිබෝධකෙක්ද? ලංකාවේ භයානකම පලිබෝධකයෝ කවුද දැන්? වඳුරා මොණ්ඩා අලියා රිලවා නේද? රිලවගේ මතකයි නේද? මොනරු ඉන්නවද මේ? ලැබ් එකට එනවනේ. ඔව් මේ වන්දක මේ අපේ ගෙදර උඩත් හිටියා මෙන්න මේ ආපැත්තේ ගෙදර ඔයගොල්ලෝ ගෙදරටත් එනවද? ගෙදරට එනවද? ඈ? වෙලට එනවනේ. වෙලේ ගොච්චරිනවද? ගොඩක් ඉන්නවද? දෙන්නෙක්? පස් දෙනෙක් වගේ ඉන්නවා. පස් දෙනෙක් හිටියා මැද තව ටිකක් කල් යනකොට බිත්තර දාලා පැටවුවාට පස්සේ. බඩු තමයි. මේ කොහෙද මේ පන්නි පිටි තාරකයිබ්බ ඉන්නවද? හරි. ඔයගොල්ලෝ පැත්ත කියන්නේ මේ නේද? ඇරවල තමයි. ඔව් ඉන්න. ඌ එක එක තැන්වල ඉන්නවා. රයිට් අපි ලියමු. ලියන්න පලිබෝධකෙක් කියන්නේ කවුද කියලා ලියන්න පාඩම් කරන්න ඕක රවුම් කරගන්න. කටපාඩම් ටෙස්ට් එකේ දෙනවා. කටපාඩම් ටෙස්ට් එකේ දෙනවා. රවුම් කරගන්න. ඒක ලබන සතිය දෙන්නම්. ලබන සතිය පාඩම් කරන් එන්න. බෑ. ලබන සතිය දෙන්න බෑ මේකේ. පේපර් එකක් දෙනවා 11 වෙනි පාඩමෙන් 11. 11 කියන්නේ ශාකවල ගතාත සංස්කෘතිය. පේපර් එක දෙනවා. දීලා ඒක පාඩම් කරන් ඉවරලා ලියන්න. ඒකම. මේක දෙන්න විදියක් නෑ. අද ඉවර කරන්න බෑනේ වෙලා මදින්නේ. ඈ WhatsApp එකට දාන්න group එකට දාන්න. ලියන්න මිනිසාට ප්‍රයෝජනවත් වන විවිධ භෝග හා ආශ්‍රන වලට හානි පමුණුන ජීවින්ට අපි කියනවා පලිබෝධකයන්. පලිබෝධකයා. අස්වනු වලට හානි කරනවා භෝග වලට හානි කරනවා. අස්වල වලට හානි කරනවා භෝග වලට හානි කරනවා. දැන් ළමයි මෙහෙමයි. අපේ ඊළඟ ප්‍රශ්නේ අහන්නේ මොකක්ද අහන්නේ සෑම පලිබෝධකයන් කෘමි පලිබෝධකයන් මර්ධනය සඳහා ඔවුන්ගේ ජීවන චක්‍ර පිළිබඳ අධ්‍යයනය වැදගත් වන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. කාට හරි කියන්න පුළුවන්ද? පලිබෝධකයෙක් මර්ධනය කරනවා. ඔයාගේ අශ්වයන්ට භෝගයට හානි කරන සතෙක් මර්ධනය කරන්න. උන්ගේ ජීවන චක්‍රය අධ්‍යයනය කිරීමේ වැදගත්කම කුමක්ද? අවදියද? ඔව්. පහසුවෙන් මර්ධනය කරන්න පුළුවන් අවදි හඳුනා ගන්න පුළුවන්. දැන් ඔව් මේ අහන්නකෝ දැන් සිනිගුලාරි. දැන් අපි අධ්‍යයනය කරේ නැහැ කියන මෙයාන් චුට්ටක්. අධ්‍යයනය කරේ නැහැ. පල්තුරු මැස්ස ගැන අධ්‍යයනය කරේ නැහැ. අපි පල්තුරු මැස්ස දකිනවා. ඌ ගැන එව්වේ නැහැ. ඌ බිත්තර දාන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. කිසි දෙයක් දන්නේ නැහැ. මැස්ස දන්නවා. හරිද? මැස්සක් ඉන්න බව දන්නවා. ඌ හානි කරන බවක් දන්නවා. බිත්තර දාන්නේ කිසි දෙයක් ගැන අපි දන්නේ නැත්නම් ඔන්න හිතන්නකෝ මට පේරවත්තක් තියෙනවා. පේරවත්තක්. හරිද? මෙහෙම වත්තක් නැහැ. පේරවත්තක් තියෙනවා කියලා හිතන්නකෝ. දැන් පේරවත්තේ මෙහෙම ගෙඩි වැටිලා තියෙනවා. ගෙඩි වැටිලා තියෙනවා. පේර ගෙඩි කුණු වෙලා වැටිලා තියෙනවා. අපි දන්නේ නැත්නම් ඒකේ පළතුරු මැස්සාගේ බිත්තර තියෙනවා කියලා අපි මොකද කරන්නේ? ගෙඩි එමම තියෙන්න අරිනවා. එතකොට ඒකෙන් පළතුරු මැස්ස තව තව ඇති වෙලා තව රෝගේ මොකද වෙන්නේ? පැතිරෙනවා. අපි දන්නවනම් දැන් කුණු වෙච්ච ගෙඩි වල පළතුරු මැස්සාගේ බිත්තර තියෙනවා. එතකොට අපි මොකද කරන්න ඕනේ? කුණු වෙලා වැටෙන ගෙඩි එතන තියනවද? එකතු කරලා විනාශ කරනවද? විනාශ කරනවා. විනාශ කරාම තව තව බෝ වෙන විදියක් නෑ. එහෙනම් ෂුවර් එකටම මේවා ජීවන චක්‍ර ගැන අධ්‍යයනය කිරීම වැදගත් වෙන්නේ ඒකයි. අදාළ පලිබෝධකයා මර්ධනය කරන්න පුළුවන් පහසුම විදි. කුමන අවධියේද පහසු? මොනවද අපි යොදන්න ඕන ක්‍රම කියලා අපිට හොයා ගන්න නම් උගේ අවධිය
උගේ ජීවන චක්‍රය අවදියෙන් අවදි අපි බලන්න ඕනේ. ඒතකොට ලේසියෙන් වර්ධනය කරන්න පුළුවන්. තේරුණා නේද? රයිට් අපි ලියමු. මම කියන්න එකට උත්තරයක් ලියන්න මේම. ලියන්න පලිබෝධකයන්ගේ ජීවන චක්‍රයේ පලිබෝධකයන්ගේ ජීවන චක්‍රයේ පලිබෝධකයන්ගේ ජීවන චක්‍රයේ පහසුවෙන්ම මර්ධනය කළ හැකි අවදි. 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 හඳුනා ගැනීම සඳහා පහසුවෙන්ම මර්ධනය කළ හැකි අවදි හඳුනා ගැනීම සඳහා පහසුවෙන්ම මර්ධනය කළ හැකි අවදි හඳුනා ගැනීම සඳහා පහසුවෙන්ම මර්ධනය කළ හැකි අවදි හඳුනා ගැනීම සඳහා ඔවුන්ගේ ජීවන චක්‍රය අධ්‍යයනය කළ යුතුය. ඔවුන්ගේ ජීවන චක්‍රය අධ්‍යයනය කළ යුතුය. පහසුවෙන්ම මර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ ජීවන චක්‍ර අධ්‍යයනය කළ යුතුය. ඔවුන්ගේ ඇසු විතර දාන්නේ කුණු ගොඩවල්. දැන් ඔයගොල්ලෝ කුණු බාක්ස් එකට ෂුවර් එකට විතර දානවා. දැන් ඒක චූටි පණුව එනවා මේ. ඊයන්ද පණුව කිය. මම පෙන්නන්න මැස්සගේ ජීවන චක්‍රය බලන්න පුළුවන් අද වෙලා තිබුණොත්. බලතෑගේ. ඔව් වීඩියෝ එකක් තියෙනවා. හරි. ඊළඟට අපෙන් අහනවා පළතුරු මැස්ස ගැන බලමු. රයිට් අහගන්නකො පළතුරු මැස්ස. මේ බලන්න. ඉස්සර රූප බලමු. මේ ටික යවමු. ඔන්න පළතුරු මැස්සා. තව ටිකකින් මේවයි වීඩියෝස් තියෙනවා අපිට බලන්න. වෙලාව තමයි ප්‍රශ්නේ. කෝ පිටිපස්සේ. මේක නම් දන්නේ නැහැ මොකද කියලා. හරි. ඔන්න පළතුරු මැස්සා. මූ මොකද කරන්නේ? පළතුරු මැස්සා පළතුර විදලා බිත්තර දාන්නේ කෙලින්ම පළතුර ඇතුලේ. පළතුරු මැස්සා කියන එක බිත්තර දාන්නේ යහමින් මෝරපු අමු ගැටවලත් නෙමේ. යහමින් මෝරපු ආගන්න. යහමින් මෝරපු ගෙඩි විදලා බිත්තර දානවා. එතකොට බිත්තරෙන් එන්නේ කවුද එළියට? කවුද එන්නේ? කීටයා. කීටයාට රජ මගුල්ලයි. ඌ උපදින්නෙම පළතුරක් ඇතුලේ. ඌ උපදින්නෙම පළතුරක් ඇතුලේ. කන්න තමයි තියෙන්නේ. අපි කෑවොත් මුකුත් වෙන්නේ නැහැ. අපි කෑවොත් නෑ එහෙම වෙන්නේ නැහැ. මුකුත් වෙන්නේ නැහැ. බය වෙන්න දෙයක් නැහැ. පණුවා කියන්නේ ප්‍රෝටීන් අවුලක් නැහැ කන්නවා මොකක්ද. නමුත් මේ වැඩේ තියෙන්නේ සමහරලාට ඒවයි එන්න ශුද්ධ ජීවීන් ඉන්න නිසා අපිට මොනවා වෙන්න පුළුවන්? විවිධ බඩේම උපරිම ඇදෙන්න පුළුවන් මොකද්ද? බඩේ අමාරුවක් ඇදලා පොඩ්ඩක් ඉතින් බඩේ ලියන්න ගන්නේ. හරිද? අනිත් එක ඉතින් අපි කැමතිද කුණු වෙච්ච ඒවා කන්න පුළුවන් පණුවොත් ඒ කරලා දානවද? නෑනේ. හරි. දන්නේ නැතුව ඉතින් කන්න පුළුවන්. දන්නේ නැතුව කන්න රෙඩියක් කනකොට පේනවනේ අහගන්නකො. දැන් ළමයි මේකේ වැඩේ තියෙන්නේ මූ මේක බිත්තර දැම්මම බිත්තර වලින් එන කීටයෝ මෙයා පළතුර ආහාරයට ගනිමින් පළතුර තුල මේ යනවා හාරගෙන යනවා. මේවා පළතුර ඇතුලේ ආරගෙන යනවා. පළතුර මෙහෙම කැපුවම දැකලා තියෙනවද උමගක් වගේ මෙහෙම කාණුවක් වගේ ඇදිලා තියෙන අවස්ථාව දැකලා තියෙනවද? උමං හදනවා. පළතුර එතකොට මෙහෙම ඇතුලේ නිකන් කුවරයක් වගේ තියෙනව දැකලා තියෙනවද? පේර කැපුවක්. දැකලා නැහැ? සමහර කිසිම පළතුරක දැකලා. ඔව්. දැකලා තියෙනවනේ. එතකොට මූ ළමයි උමං හදන උමං ආගන්න. උමඟ තුල මේ ආරගෙන කාගෙන ඌට රිසිසේ කනවා. කනකොට ඒ කාපු කොටස් ඒක හාරගෙන යන කොටස් නරක් වෙනවා. පළතුරු මැස්ස වම්බටු වල නම් මන් දන්නේ නැහැ. වම්බටු වල එනවා. ඔව්. වම්බටු වල ඇතුලේ තියෙනවා ඒ වගේ මේකේ රූප නැහැනේ. රූප නැහැ. රූප ඇති මේකේ මේ මොකද්ද වීඩියෝ එකේ තියෙනවා. වීඩියෝ එකත් බලමු තා චුට්ටකින් පළතුරු මැස්සගේ කතාව ඈ. මේ ටික ලිව්වනේ. අපි එනම් පළතුරු මැස්සගේ විස්තරය ලියලිමු. පළතුරු මැස්සාගේ සූමුල් ගැහැණු සත්වයා විතර දාන්නේ කොහෙද? ලියන්න. පළතුරු. ඒ කියන්නේ අඹ කෙසෙල්. මුකේ තියෙන කොටස් වලින් තමයි විදින්න ලියන්න. විතර දාන්නේ කටින් නේ විතර දාන්නේ පිටිපස්සේ. කටින් විතර දාන්න බෑනේ. ප්‍රජනක පද්ධතිය. ලියන්න අඹ පේර වැනි පළතුරු සිදුරු කිරීමෙන් තමයි බිත්තර දාන්නේ. අඹ පේර වගේ පළතුරු හිල් කරලා ඒකට බිත්තර දානවා. එතකොට කෙලින්ම බිත්තර වලින් එන කීටයා පළතුරු ඇතුලේ තමයි ඉන්නේ. අඹ පේර වැනි පළ සිදුරු කිරීමෙන්. ඒක නම් දන්නේ නැහැ ගණන් කරලා කීයද කියලා. 40ක් 50ක් දානවද? චූරි බිත්තර. හරි.
ඊළඟට බිත්තර මේරීමෙන් පසුව බීවන සත්වයා කුමන කීටයක්? බිත්තර මේරුවාට පස්සේ එකෙන් එන්නේ එළියට එන්නේ කීටයක්. කීටයා ඵලය තුල සිදු කරන හානිය. කීටයා මොකද කරන්නේ? ඵලය තුල ඵලය හාරගෙන කාලා උමං හදනවා. ලියන්න. මේ දෙන්න. ඵලයේ කොටසක් ආහාරයට ගනිමින් ඒ තුල උමං සාදයි. ඒ උමං හදන්න නෙවෙයි ඉතින් ඕක කාගෙන යන කෑල්ල උමකක් වගේ අපිට පේන්නේ ඊලා මෙහෙම යන එක. නැතුව ඌ හිතලා උමං හදන්නේ නැහැ. ඌ මේම කෑම ඌ ආහාරේ කකා කකා යනකොට එතන මේම බටයක් වගේ හැදෙනවා. ඵලයේ කොටස ආහාරයට ගනිමින් ඒ තුල උමං සාදයි. උමං හදනවා. තව ලියන්න තියෙන ඔකට. තව තියෙනවා ලියන්න. උමං හදනවා. මේ නිසා ඵලයේ කුණු වෙලා පරිභෝජනයට ගන්න බැරි තත්ත්වයට පත් වෙනවා. දිගටම ඒකටම ලියන්න. ස්තැන් තියන්න එපා, ඉඩ තියන්න එපා. මදි වෙයි ඈ. පල්තුරු මැස්සා. අපි ඊළඟට පල්තුරු මැස්සා මර්ධනය කරන වීඩියෝ බලමු. ඔව් ඒවත් පුළුවන්. අර මදුරුව මරණ තියෙන වගේ එකක් නේද? කරන්ට් එකක් එන්නේ. ඒ වුණාට ඉතින් මල කරදරයක් නේ. ඕක පැස්ස පස්සෙන් දුවන්න එපා. ඕක එල්ලගෙන. මේ ගේම් දැන් අපේ ගෙදරත් ඕක ගෙනාව මැස්ස මරන්න. ඉතින් එපා වෙනවා මැස්සත් එක අපි දුවරුව අතර වටේ මෙතන නටන්න වෙනවා මැස්සා වල්ලන්න. පුළුවන් නම් මැස්සව කෙලි මේකට ගේන එකක් හදා ගන්න ඕන නෝද? ධර්ති අර වගේ. ඕක තියෙන්නේ මේ අවටින චුටි චුටි සත්තු අල්ල ගන්න. දැන් ඒක කැඩිලා. ඕක ගැවුවම ඕකේ ලයිට් එකක් කරනවා. ඒ ලයිට් එකට සතා ඇතුළට යනවා. ඇතුළට යනකොට ඇතුළට යනකොට ලයිට් එකට කලින් තියෙනවා මේ කරන්ට් එක තියෙන දැලා. එතකොට සතා ලයිට් එක බලාගෙන ගියාට ගිහිල්ලා වදින්නේ මොකේද? දැලේ. ඕෆලයි කැඩිලා තියෙන වැඩ කරන්නේ. කැරවිලා. හරි. ඔය දැකලා තියෙන ඕනතර මස් කඩවල එහෙම දාලා තියෙන දැකලා තියෙනවද? UV බන්න පොඩි දම්පාට වගේ ලයිට් එකකුත් එක දාලා තියෙනවා. ඔව්. මදුරුවෝ නම් යන්නේ නැතුව ඇති. ඔය පොඩි පොඩි ආලෝකයට ආකර්ෂණය වෙනුම් තමයි යන්නේ. පොඩි පොඩි මැස්. හරි. ඊළඟට ගන්න පළතුරු මැස්සා මර්ධනය. ඔන්න අහගන්න. පළතුරු ආරි මේම කරමුකෝ වීඩියෝ එක බලලා වීඩියෝ එකේ තියෙනවා මර්ධනය කරන ක්‍රම. ඒවත් කතා කරලා මම මේකත් කියලා දෙන්නම්. රයිට් වීඩියෝ එකට යන්න. පොඩි නෑම. ක්‍රම ගොඩක් කිව්ව නේද? එකක් කියන්නේ එකක් පොලිතින් ආවර පොලිතින් දාන්න. බිම වැට ෆෙරමෝන ඇම ෆෙරමෝන උගුල් පාවිච්චි කරනවා. ෆෙරමෝන උගුල් කියන්නේ මොනවද? සීනි උගුල් වෙනයි ෆෙරමෝන උගුල් වෙනයි. ෆෙරමෝන කියන්නේ මේමයි. අහගන්න ඕනේ සත්තුන්ගේ ඇඟේ. ඔය සත්තුන්ට තියෙනවා ඇඟෙන් පිට කරන රසායනික ද්‍රව්‍ය. එයාට ගෑනු අය ගෙන්න ගන්න උනාම පිරිමියාට ගෑනු අය ගෙන්න ගන්න උනාම ඒගොල්ලෝ මොකද කරන්නේ? ෆෙරමෝන නිකුත් කරනවා. ඒවා නිකුත් වුණාම අපේ නහයට දැනෙන්නේ නැහැ. මේවට නිකුත් වුණාම මේවට දෙන ඔක්කොම එකට එනවා. ෆෙරමෝන්ස් වලට. සමහර සත්තුන්ට ෆෙරමෝන්ස් තියෙන ෆෙරමෝන් කියන්නේ නිකන් මේ සෙන්ට් එකක් වගේ එකක්. ආගන්න. සෙන්ට් එකක් වගේ එකක් එයාගේ ඇඟෙන් පතුරවනවා. පතුරවම වටේ තියෙන උණුන් ගෙන්න ගන්න පුළුවන්. මේ ෆෙරමෝන් එකට ආකර්ෂණය වෙලා එනවා. තේරුණාද? ඔය කූඹින්ටත් ඒ වගේ ඒවා තියෙනවා. හරිද? ෆෙරමෝන්. එතකොට ආගන්නකෝ. එතකොට දැන් මේක කරන්නේ ෆෙරමෝන් උගලක් දානවා මේ අර ඔයගොල්ලෝ දැක්ක නිකන් පෙට්ටියක් වගේ එකක් මේ බෝතලයක් වගේ එකක්. ඇතුලේ ෆෙරමෝනේ තියලා ඌට ඇතුළට යන්න විතරක් පුළුවන් විදිහට තමයි ඒක සකස් කරන්නේ. එතකොට මොකද වෙන්නේ? ෆෙරමෝනේට ඌ ඇදිලා ඇවිල්ලා අර සිදුරු රසයෙන් ඇතුළට යනවා. ආපහු එන්න බෑ. දැන් ඌ ඇතුළේ ඊට පස්සේ කන්න බොන්න නැතුව මොකද වෙන්නේ? සතාව මැරෙනවා. මොකද තමයි වෙන්නේ? ඊළඟට සීනි උගුල් කියලා જાතියක් තියෙනවා. සීනි වලට පල්තුරු මැස්ස හරි කැමතිනේ. සීනි අරගෙන වස දානවා. සීනි වලට වස දාලා සීනි තියෙනවා. එතකොට ඒවට කියන්නේ සීනි උගුල කියලා. උන් ඇවිල්ලා සීනි කනවා. හැබැයි සීනි වල මොනවද තියෙන්නේ? වස. උන් ටික මැරෙනවා. ඉතින් මේ වගේ ක්‍රම ඊට පස්සේ ගායේ ගස් නිතර පරීක්ෂා කරමින් විදපු ගෙඩි මොකද කරන්නේ? තියෙනවද කඩනවද? කඩලා ඒව විනාශ කරනවා. ගායට වැටලා තියෙන කුණු වෙච්ච ගෙඩි තියෙනවද? නෑ විනාශ කරනවා. මේ වගේ ක්‍රම වලින් පල්තුරු මැස්ස මර්ධනය කරන්න පුළුවන්. රයිට් අපි ලියමු පල්තුරු මැස්ස මර්ධනය කරන ක්‍රම ටික ටක් ගාලා. පළවෙනි එක ඕකේ කොහොමද දන්නේ පිළිවෙලට ඉන්න පොඩ්ඩක් ලියන්න එපා. මොකද නැත්නම් ඔය ඉඩ කඩ මදි වෙනවා අපි දන්න පිළිවෙලට ලිව්වේ නැත්තම්. පිළිවෙලට පාඩම් කරන්න ඕනේ නැහැ. පිළිවෙලට ලියන්න ඕනේ. ලියන්න. පළවෙනි එක. වගාවේ
ඵල නිරතුරුව පරීක්ෂාවට ලක් කළා gediyen gediya බල ලේසි වැඩක් නෙවෙයි ඉතින් ඈ ලොකු අක්කර ගානක වත්තක gediyen gediya බලනවා කියන්නේ ඈ මොකද ලෝකේ ලොකුම අඹවත් කොහෙද ලංකාවේ තියෙන්නේ ලංකාවේ ලෝකේ ලොකුම අඹවත් ඇත්තද එහෙම හ්ම් අපල් දානවා ඇයි හැදෙන්න ආ පිටරට යවන්න වෙන්නේ නැති හදන්නේ හොඳ සල්ලි තමයි ඉතින් නේද අපනයන කෘෂිකර්මය දෙක ගස දාන්නේ නැහැ ඒක කොහමද දාන්නේ නිකන් තියෙන්නේ ආ ලොකු ගෙඩි වල විතරයි ගසයට වැටි වැටි කීටයන් අර ඒ කියන්නේ නරක් වෙච්ච ගෙඩි එකතු කරලා විනාශ කරනවා නරක් වෙච්ච ගෙඩි එකතු කරලා විනාශ කරනවා මොකද ඒවා තිබුණොත් ඒවා ඇතුලේ අර කීටය හැදිලා ඒවයි මැස්සෝ එළියට එනවා පිලවක් වෙලා මැස්සෙක් වෙලා එළියට එනවා ඒක තව ඉතින් බෝ වෙනවා කවුද කීටයද කීටයයි පිලවයි දෙන්නම ඉන්නේ පළතුර ඇතුලේ පොළොට වැටුනොත් යන්න පුළුවන් සාමාන්‍ය දැන් කීටය ඉන්නේ කොහෙද පළතුරේනේ එතකොට පිලව හැදෙන්නේ පළතුර ඇතුලේ හරිද ඊළඟ තුන්වෙනි එක එච්චරයි දාලා තියෙන තව ලියමු දෙකයි මේකේ දාලා තියෙන අපිට තව දෙකක් ලියන්න පුළුවන් නේ ලියන්න ෆෙරමෝන උගුල් භාවිතය ෆෙරමෝන ෆෙරමෝන උගුල් භාවිතය ෆෙරමෝන උගුල් සීනි උගුල් භාවිතය සීනි උගුල් භාවිතය සීනි උගුල් කියන්නේ සීනි වලට වස දාලා තියෙනවා සීනි උගුල් භාවිතය හරි අපිට තව චූටි වෙලාවක් තියෙන නිසා අපි මේ වගුවත් ඉවර කරලා දාලාම යමු එතකොට ලබන සතියේ ඕගොල්ලෝ ගේන්න ඕනේ දැන් මේ පාඩම ලබන සතියේ ඉවර වෙනවා තව චුට්ටයි තියෙන්නේ හරිද 13 වෙනි එක ගේන්න ආහාර පාඩම ආහාර පරිරක්ෂණය ශාකේ ඉවරයිනේ තව පොඩක් තියෙනවද ප්‍රශ්න ටිකනේ ප්‍රශ්න ටික කරාද ඒකේ ප්‍රශ්න ටිකක් තියෙන පිටිපස්සේ ප්‍රශ්න ටික කරන් ප්‍රශ්න ටිකක් තියෙන පාඩම ඉවර කරන්න හරි ඊළඟට අපි යනවා එනම් වගුව කතා කරන්න ගන්න පළවෙනි එක පළතුරු මැස්සා හානි කරන භෝග අපි දැන්ටමත් දන්නවා අඹ peer වගේ ඒවා කෙසෙල් ආදිය මෙතන දාලා තියෙනවා අඹ මෙතන peerක් දාන්න peer පළතුරු මැස්සා හානි කරන භෝග වැඩි වශයෙන් හානි සිදු කරන ස්ථානය ඔයගොල්ලෝම කියන්න බලන්න කොහාටද පළතුරු මැස්ස වැඩියෙන්ම දෙන්නේ වැඩි ඵලයට ගෙඩියටනේ දෙන්නේ ගෙඩිය තමයි සිදු කරන්නේ ඵල හානිය සිදු කරන අවධිය දැන් පළතුර කන්නේ කවුද සුඹුලාද කීටයද කීටය දෙවැනි එක රතු පොල් කුරුමිනියා මම රූප සටහන් පෙන්වන්නම් හරි ආනව රතු පොල් කුරුමිනියා ආති ගොඩක් ඉන්නවා එකෙක් තමයි රතු පොල් කුරුමිනියා ඔබ දැකලා ඇති කළු පොල් කුරුමිනියා දැකලා තියෙන ලොකු ලොකු කළු පොල් කුරුමිනියා කියන්නේ උන්ගේ මේ උන්ගේ කීට අවස්ථාව කන්නේ කීටව කනවා උන් කනවා අපි කන්නේ මම කිව්වනේ එදා ඉරිදා කිව්වා පොල් හරි අපි ලියමු වැඩි වශයෙන් හානි කරන්නේ පළ ගෙඩියට කනවා ගෙඩි කනවා කඳ කනවා පත්‍ර කනවා ඔව් හරිම හයිය හනු තියෙන ඒත් මේ විදිහටම තමයි කඳ ඒවා කනවා දැන් මං එදා ක්ලාස් එකේදී උදේවරු නිසා ළමයිට පෙන්නවා මේ එළිය ඔයාලට දැන් පොල් ගහ බැලුවම කුරුමිනියා ඉන්නවද කියලා පොල් ගහ බැලුවම කුරුමිනියා ඒ ගහේ ඉන්නවද කියලා කියන්න පුළුවන් ඒක කොහොමද දන්නවද නෑ පත්තෝ නෑ සුදු නෙවෙයි දැන් මේම පොල් කොලේ පොල් ගහේ පොල් අත්ත හැදෙනවනේ මේම
ඔබ දැකලා ඇති සමහර විට මේම තියෙනවා අවුල නැහැ මේ අත්ත හොඳ අත්තන්නේ. සමහර ඒවායි මේම තියෙනවා මේ හරි ඔන්නෝම ගිහිල්ලා. දැකලා තියෙනවා. ඒ කියන්නේ බඩු ඉන්නවා. ඒ කියන්නේ ඌ ඉන්නවා කාලා ගොබේ කාලා. ගොබේ කෑවම ගොබේ කනවා. ලපටි කාරේ කන්න ලේසියිනේ. ගොබේ කෑවම ගොබෙන් එන අත්ත මොකද වෙන්නේ? කෑලි කෑලි නෑ. ත්‍රිකෝණ වගේ තියෙන දැකලා තියෙනවා නාන්න. කනවා. ඒ කියන්නේ ඌ ඉන්නවා. ආ. ඊළඟට ඒකේ හානි කරන්නේ කීටයා. ඔව් කාණ්ඩ තියන්නේ ඇයි කියන්නේ? ඌ කන්නේ කොයි වෙලාවේද? එළියට එන්න කලින්ද ගොක්කොලේ කාලේද? ගොක්කොලේ කාලේ තමයි කන්නේ. ඊට පස්සේ එළියට එනකොට ඒ ටික කාණ්ඩ මේ මිටින්. ඉරාට දින යායි එල්ලි තියෙනවා කියන්නේ. කොලේ නෑ. හරි. ඊළඟට යන් ගොයම් මැස්සා. ගොයම් මැස්සා. ආ ඉතින් හානි කරන භෝගයේ ගොයම් මැස්සා හානි කරන්නේ නැහනේ දෙල් වලට කොහාටද හානි කරන්නේ? ගොයම් වලට න්යා. ගොයම් මැස්සා හානි කරන්නේ ගොයම් ගාඩ. ආ? හරිද? ගඳයි ගඳයි. ඔව් පට්ට ගඳයි. මොකු. රයිට් ඊළඟට එයා හානි කරන්නේ කොහාටද? පත්‍ර හා කඳට. ගොයම් ගහේ පත්‍ර කනවා කඳ කනවා. දැන් ඔයා හොඳ ළමයි මේ අහන්න කතා නවත්තන්න. ඔය හානි කරන අවධිය බලලා මට කියන්න ගොයම් මැස්සට තියෙන්නේ සම්පූර්ණ රූපාන්තරණයක්ද අර්ධ රූප අසම්පූර්ණද? අසම්පූර්ණ කොහොමද හොයාගත්තේ? කොහොමද හොයාගත්තේ? ශිෂ්‍යයා ඉන්නවනේ. ශිෂ්‍යෝ ඉන්නේ අසම්පූර්ණ රූපාන්තරණය. ඔව්. ශිෂ්‍යයා කියලා දාපු ගමන් ඕව අසම්පූර්ණයි ඈ. ඊළඟට පිටි මකුණා. දැන් මේකෙත් වීඩියෝස් වගේක් පෙන්වන්න තියෙනවා අද වෙලා මදි වෙයි. පිටි මකුණා. පිටි මකුණා. පිටි මකුණා ගස් ලැබු වලට අරලිය වලට ගොඩාක් ඒවට හානි කරනවා. අර පිටි මකුණා ගොඩාම ගස් ලැබු විනාශ කරනවා. පොල් වලටත් හිටියනේ කාලයක් ආ. ලියන්න. ඔව් පියාඹන්න පුළුවන් අස්තර. ඔව් පුළුවන්. ඔව් තියෙනවා පිටි වගේ තියෙනවා. ආ අනෝදා අනෝදා ඒවා මල් පැල වලටත් තියෙනවා. ආ පොල් ගස් වලත් තියෙනවා. පොල් ගස් වල මේ හරියට හිටියා දැන් නම් ටිකක් අඩුයි හැබැයි. එහෙම කියන්න බෑ. ඒ සතාගෙන් තමයි යන්නේ. රයිට්. වැඩි වශයෙන් හානි කරන ස්ථානය පත්‍ර කනවා ඵලය විදිනවා. පත්‍ර කනවා ඵලය විදිනවා. හානි කරන අවස්ථාව සූඹුලා. පිටි මකුණගේ සූඹුලා තමයි විදලා හානිය සිද්ධ කරන්නේ. මේගොල්ලන්ගේ වීඩියෝස් වගේක් තියෙනවා ඊට කලින් මේකත් කළාම අපි වීඩියෝස් වලට යන්න වෙලා අද මදි වෙයිනේ. මේක වෙලාව හරි නේද? මොකද ඒක ටිකක් වෙලා තියෙනවා වීඩියෝ එක. ඔව්. හරි ආගන්නකෝ. වී වගාවේ ඔය කතා කරන්න එපා. වී වගාවේ ශාක පලිබෝධය. මේ ශාක පලිබෝධකයෝ. මේ ආන්න. මේ ඉන්නේ මේ පළතුරු මැස්සා. මේ ඉන්නේ පිටි මකුණා. මේ ඉන්නේ ගොයම් මැස්ස. මේ ගොයම් මැස්ස. මේ ඉන්නේ රතු පොල් කුරුමිනිය. දැකලා තියෙනවද මෙයා? රතු පොල් කුරුමිනිය. මෙයා තමයි රතු පොල් කුරුමිනිය ඈ. කොල්ල පාට එක නම් පොල් කොල් වලට හානි පොල් ගස් වලට හානි කරන්නේ නැහැ. දන්නේ නැටි. කොහේ දැන් ලුමිනස් වගේ කෙන්නේ නේද? පොල් ගානේ මම දන්නේ නැහැ හානියක් නැහැ. පොල් නැහැ. ඒක ඉත ලොකු එකෙන් නෙමෙයි මේ චූටි එකෙන්නේ. කොල්ල පාට? ආ? මොකක්? ඒක දන්නේ නැහැ. හරි ආගන්න. මේ ආගන්න. අන්තිම එක කතාව නවත්තලා ආගන්න. දැන් අපි මෙතෙක් කතා කරේ සත්ත්ව පලිබෝධ කියන්නේ සත්තුනේ පළතුරු මැස්සා රතු පොල් කුරුමිනියා නේද ගොයම් මැස්සා ඒවත් ගොයම් මකුණ දෙන්නම එකයි ඒ වගේම ළමයි ශාක පලිබෝධ එකක් තියෙනවා ඔය ගොයම් වගාවේ මෙහෙම ගොයම හිටෙව්වට පස්සේ ගොයම් ගස් හිටෙව්වට පස්සේ මේවා යස්සේ හැදෙන වල් පැල ඇටි බජිරි ගොජිරි වෙල්මාරු ගිරාපලා තුනැස තුන්ගිරිය කුඩමැට්ට ඕව එන්න සෙට් එකක් තියෙනවා හරි ඒව ඇදුනට පස්සේ ගොයංගාට හැදෙන්න බෑ. අන්න අපේ භෝගයට හානි කරනවා. ගොයම පුරාවට මේ බජිරි ගොජිරි ඇදුනොත් එහෙම ගොයංගස් ටික හොඳට හැදෙන්නේ නැහැ. එතකොට අන්න ගොයමට හානි කරනවා. භෝගයට හානි කරනවා. එහෙනම් මේ
ඔබ තේරුම් ගන්න සත්තු විතරක්ද පලිබෝධකයෝ ඉන්නේ? නෑ ශාක පලිබෝධකයොත් ඉන්නවා. ඒ ශාකත් අපේ වගාවට හානි කරන වල් පැලෑටි තියෙනවා. දැන් ගොයමට එන ටික විතරක් අපි ලියමු. ඕගලන්ට තුනයි දාලා තියෙනවා ගොඩක් තියෙනවා ඈ ආලියන්. බජිරි, කුඩමැට්ට, තුනැස්ස, තව ඉතින් තුන්නීරිය, ගිරාපලා ගොඩාක් තියෙනවා. ආ යනකොට දෙන්න. ඔව් කනවා. බජිරි කනවනේ බජිරි කුරුල්ලන් දෙන මේ ධාන්‍ය වර්ගයන්. කඩਿੱත් විකුණන්න තියෙනවා ගන්න. ඔව්. බජිරි කුඩමැට්ට තුනැස්ස තව ඕන්න ඉතින් ඕන තරම් තියෙනවා ඈ. වජිරි ගොජිරි වෙල්මාරු ගිරාපලා තුනැස්ස තුන්ගිරිය කුඩමැට්ට ඔය තියෙන ඕන තරම් ගොඩාක් තියෙනවා. ගොජිරි කියලා එකකුත් තියෙනවා. හරිද? හ්ම්. එතකොට ලබන සතියේ අරන් එන්න 13 වෙනි පාඩම ගේන්න මතක ඇතුව. 13 වෙනි පාඩම මතක ඇතුව ගේන්න.